හරි. 2023 පේපර් එකේ 26 වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි අද කතා කරන්න තියෙන්නේ. ඉතින් කලින් දවසේ ඉතුරු ප්‍රශ්න ටික කතා කරා මුල් ප්‍රශ්න ටික. ඒ ටික YouTube එකේ දාලා ඇති මම වීඩියෝ එකක්. හරි. හරි අපි එහෙනම් පටන් ගමු. 2023 පේපර් එකේ 26 වෙනි ප්‍රශ්නේ. හරි. 26 තියෙනවා යෙදුමක සංවර්ධකයන් විසින් ඒ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන දෘඩාංග මෘදුකාංග සහ ජාල වින්‍යාස පරිසරයට වඩා සමීප පරිසරයක සිදු කරන පරීක්ෂාව පහත කවරක්ද? හරි. යෙදුමක් කියන්නේ මේ ඇප්ලිකේෂන් එකක්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ස්ථාපනය කරන්න, ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්න, නැත්නම් ඩිප්ලොයි කරන්න බලාපොරොත්තු වෙන පරිසරයට වඩාත් සමීප පරිසරයකින්. ඒ කියන්නේ මේ පරිසරය නෙමෙයි. හරි. ඒකට ගොඩක් සමීප පරිසරයකින් නම් සිදු කරන පරීක්ෂාව මොකක්ද කියලා අහනවා. හරිද? ඉතින් මොකද්ද උත්තරේ? මෙන්න. දැන් පරීක්ෂණාකාර ගත්තහම පරීක්ෂණ පියවර. හරිද? හතරක් කතා කරනවා. හතර තමයි ඒකක පරීක්ෂාව, යුනිට් ටෙස්ටිං, ඊට පස්සේ ඒකාබද්ධ පරීක්ෂාව, ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං, ඊට පස්සේ පද්ධති පරීක්ෂාව, සිස්ටම් ටෙස්ටිං. හරි. ඊළඟට තියෙනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. acceptance testing. ඉතින් පරීක්ෂණ පියවර හතර ගත්තහම ඒකක පරීක්ෂාව කියන්නේ පද්ධතියේ තියෙන ඒකක කොටස් වෙන වෙනම පරීක්ෂා කරන එක. හරිද? දෝෂ තියෙනවද කියලා පරීක්ෂා කරන. ඒතර ක්‍රමවේද දෙකකුත් තියෙනවානේ පරීක්ෂණ ක්‍රමවේද දෙකක්. එකක් තමයි white box testing. ඒ කියන්නේ ශ්වේත මංජුසා පරීක්ෂාව. ඒ වගේම black box testing. කාල මංජුසා පරීක්ෂාව. ඒතර white box එකේදී වෙන්නේ codes බලනවා. code වැඩ කරනවද ඒවත් බලනවා. black box එකේදී එහෙම code බලන්නේ නැහැ. හරිද? ඒ ඇවිල්ලා ක්‍රමවේද ආකාර. හරි. මේ තියෙන පියවර. එතකොට සාමාන්‍ය පද්ධතිය මෙන්න මේ පියවර හතර මගින් පරීක්ෂා කරන්න ඕනේ පද්ධතිය පිහිටුවන්න කලින්. හරි. නැත්නම් ඩිප්ලොයි කරන්න කලින්. ඉතින් ඒකක පරීක්ෂාවේදී ඒකක වෙන වෙනම පරීක්ෂා කරනවා. මේකෙදි ශ්වේත මංජුසා පරීක්ෂාව භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කෝඩ් බලනවා. පැහැදිලිද? ඕනනම් කාල මංජුසාත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ශ්වේත මංජුසා පරීක්ෂාව භාවිතා කරනවා. හරිද? ඒ වගේම ගොඩක් වෙලාවට ඒක පරීක්ෂාව කරන්න ඩෙවලොපර් විසින්. ඒ කියන්නේ සංවර්ධනය කරන පුද්ගලයා. හරි. ඒ කියන්නේ කෝඩ් ලියන එක්කෙනා ප්‍රෝග්‍රෑමර් විසින් තමයි මේක කරන්නේ. ඊට පස්සේ ඒකක වෙන වෙනම පරීක්ෂා කරලා ඒවයි දෝෂ තියෙනවා නම් ඒව නිවැරදි කරලා ඊට පස්සේ ඔය කියන ඒකක සම්බන්ධ කරනවා. හරි. ඒකක සම්බන්ධ කරලා ඊට පස්සේ බලනවා දැන් සම්බන්ධ කරාම මොන හරි ගැටලු ඇති වෙනවද කියලා. එතකොට ඒකට අපි කියනවා ඒකාබද්ධ පරීක්ෂාව කියලා. ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං. හරිද? දැන් සම්බන්ධ කරලා දෝෂ આવොත් ඒවත් නිවැරදි කරලා එතෙන්දී නම් ශ්වේත මංජුසා භාවිතා කරන්නත් පුළුවන් කාල මංජුසා භාවිතා කරන්නත් පුළුවන් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එතනදී අර software එක ප්‍රෝග්‍රෑම් කරන නැත්නම් ප්‍රෝග්‍රෑමර්ට අමතරව ටෙස්ටර් ඒ කියන්නේ පරීක්ෂකයෙක් වෙනම සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. නැත්නම් අපි QA කියලා කියනවා quality assurance engineer තත්ත්ව සහතික ඉංජිනේරු කෙනෙක්. හරි. ඒ වගේ වෙන කෙනෙක් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වැඩේදී. ඉතින් ওই දෙක කරලා ඊට පස්සේ කරන්නේ සම්පූර්ණ පද්ධතිය පරීක්ෂා කරනවා. හරි. දැන් ඒකාබද්ධ කරලා පරීක්ෂා කරා ඊට පස්සේ සම්පූර්ණයෙන් පද්ධතිය පරීක්ෂා කරනවා. ඉතින් ඒකේ නම් ගොඩක් වෙලාවට black box testing තමයි භාවිතා කරන්නේ. white box ඕනනම් භාවිතා කරන්න පුළුවන්. يعني කෝඩ් එක ඕනනම් බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට කෝඩ් එක බලන්න නැතුව අදාළ විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. හරි. ඒ වගේම පද්ධති පරීක්ෂාව කරන්න ඕනේ මේ අවසාන එකනේ. හරි. සම්පූර්ණ පද්ධතිය අවසාන වශයෙන් පරීක්ෂා කරනවා. මෙතනදී මේක භාවිතා කරන්න බලාපොරොත්තු වෙන පරිසරයේ හරි ඒ පරිසරයට සමීප පරිසරයක කරන්න ඕනේ වැඩි. ඒකෙන් අදහස් ගන්න මෙහිම. දැන් හිතන්න software එකක් හදනවා. හරිද? ඒ software එක හදන්නේ අපි හිතමු phone එකකට කියලා. Android phone එකකට හදනවා. phone එකට හදනවා නම්
පද්ධති පරීක්ෂාවේදී පරීක්ෂා කරලා බලනවා Android එක ෆෝන් එක නෙවෙයි ෆෝන් වර්ග ගොඩක් තියෙනවනේ. එක එක මැනුෆැක්චරර්ලා ඉන්නවා. හරිද? ඒ හැම ෆෝන් එකක්ම වගේ අරගෙන බලනවා මේ හැම එකකටම මේක වැඩ කරනවද? මොකක් හරි ෆෝන් එක මොකක් හරි දෝෂයක් එනවද කියලා. පැහැදිලිද? ඒතර අවසාන වශයෙන් යවන්නේ මේ ෆෝන් වල භාවිතා කරන ඇප් එකක්නේ. ඒතර ඒ ඇප් එක හැම එකකම හරියට වැඩ කරන්න ඕනේ. ඒතර මේ පද්ධති පරීක්ෂාවේදී ඒ කටයුත්ත හරියටම වෙනවද කියලා බලනවා. ඒතර මේකට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ quality assurance engineer. තත්ත්ව සාතික ඉංජිනේරු. හරි? ඉතින් කොහොම වුණත් මේ පියවර තුනම කරන්නේ පද්ධතිය නිර්මාණය කරන්න සම්බන්ධ වෙන. හරි? ඒ කියන්නේ මේ පද්ධතිය සංවර්ධනය කරන පිරිස ඉන්නෝනේ කණ්ඩායම. අන්නේ කණ්ඩායම විසින්. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඒ දෝෂ තියෙනවා නම් ඒවත් නිවැරදි කරලා ඊට පස්සේ තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ කෙලින්ම දෙනවා මේ පරිශීලකයන්ට පාවිච්චි කරන්න. ඒතකොට පරිශීලකයා පාවිච්චි කරන්නේ අර බලාපොරොත්තු වන දෘඩාංග මෘදුකාංග ඔය කියන ජාල වින්‍යාස පරිසරයට වඩාත් සමීප පරිසරයක නෙමෙයි එම පරිසරයමයි. වඩාත් සමීප කතන්දරයක් නෑ. ඒවා පාවිච්චි කරන්නේ ඒකම. එතකොට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව අන්න පරිශීලක. හැබැයි මෙතනත් ආකාර දෙකක් තියෙනවා. නේද? මොකද්ද? අභ්‍යන්තර ප්‍රතිග්‍රහණ සහ බාහිර ප්‍රතිග්‍රහණ. අභ්‍යන්තරයකට අපි කියන ඇල්ෆා ටෙස්ටිං. බාහිර ප්‍රතිග්‍රහණයකට කියනවා අපි බීටා ටෙස්ටිං. හරිද? එතකොට මේ අභ්‍යන්තර ප්‍රතිග්‍රහණ කියලා අදහස් කරන්නේ දැන් software එක සංවර්ධනය කරන කණ්ඩායම ඉන්නෝනේ. දැන් මේ කම්පැනි එකක් තියෙනවා. ඒ කම්පැනි එකේ software එක සංවර්ධනය කරන, ඒ කියන්නේ ඩෙවලොප් කරන ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එක නැතුව වෙන ටීම් එකකටම දෙනවා. හැබැයි ඒ ආයතනය තුලම. ඒ සමාගම තුලම මේ software එක මේ භාවිත මේ සංවර්ධනය කරේ නැති. හරි? වෙන කණ්ඩායමකට දෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේගොල්ලෝ එතකොට ඒ අභ්‍යන්තර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරද්දී ඒගොල්ලන්ට එච්චර ලොකු අයිඩියා එකක් නැති වෙන්න පුළුවන් software එක වැඩ කරන විදිය. එහෙම. එතකොට නැති එක හොඳයිනේ. එතකොට මේගොල්ලෝ එක එක විදිහට පරීක්ෂා කරලා බලනවානේ. ඊට අමතරව මේගොල්ලන්ට ටෙක්නොලොජි ගැන දැනුමක් තියෙනවා. මොකද මේගොල්ලෝ ඇවිල්ලා software company එකකම වැඩ කරන අය තමයි. ඒගොල්ලන්ට අර software එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා එහෙම ලොකු අයිඩියා එකක් නැති වුණාට එයා දන්නවා software එකක් වැඩ කරනකොට කොහොමද වෙන්නේ ඔක්කොම දන්නවා. ඒක නිසා ඒ වගේ දැනුමක් තියෙන අය තමයි මෙන්න මේ කියන අභ්‍යන්තර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ. ඒ නිසා මේකෙදි දෝෂ හම්බෙන්න පුළුවන්. ඒව නිවැරදි කරනවා. බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ සාමාන්‍ය පරිශීලකයන්ට දෙනවා. දැන් බැංකු පද්ධතිය යන බැංකුවේ වැඩ කරන කට්ටියට දෙනවා. දැන් ඔය iOS 26 එක එන්න කලින් ඒක සාමාන්‍ය iPhone වලට දුන්න ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න. ඒතකොට ඒක ඇවිල්ලා බීටා ටෙස්ටිං. බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේ තමයි තිබුණේ. මේ ළඟදීනේ ලොන්ච් කරන්න කලින් බීටා version එකක් දුන්නා. හරි? ඒතකොට ඒක තිබුණේ බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. පරිශීලකයන්ට දීලා තිබුණේ. ඒක සාමාන්‍ය පරිශීලකයන්ට. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි පද්ධති පරීක්ෂා කිරීමේ පියවර 4 යන්නේ. හරි? ඉතින් ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕන. නිකම්ම 4 කටපාඩම් කරලා හරියන්නේ නැහැ. හරි? මොකටද භාවිතා වෙන්නේ? මොකද්ද මේක වෙන්නේ? අන්න එහෙම. හරිද? එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? මේකේ උත්තරය පද්ධති පරීක්ෂාව. හරිද? 26ට උත්තරය 4. හරිද? හරි. අවශ්‍ය මොන හරි තියෙනවා නම් නෝට් එකක් දාගන්න අනිවාර්යෙන්ම. නිකන් බලාගෙන ඉන්න එපා. හරි. මම යනවා 27 වෙනි ප්‍රශ්නෙට. 27. ඒකේ තියෙනවා තම භාවිතය සඳහා මෘදුකාංග යෙදුමක් සංවර්ධනය කිරීමට සමාගමක් සලකා බලයි. අභ්‍යන්තර ක්‍රියාවලි සුසංවිධිත කිරීම, සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ ඵලදායීතාව වැඩි දියුණු කිරීම එම යෙදුමෙන් බලාපොරොත්තු වේ. එහෙත් ශක්්‍යතා විශ්ලේෂණයේදී හඳුනා ගැනුනේ දැනට පවතින ක්‍රියාවලියට හුරු වී ඇති සේවකීන් ප්‍රතිරෝධයක් නව මෘදුකාංගයට ඇතිවිය හැකි බවය. ශක්්‍යතා අධ්‍යයනයේ කුමන සංරචකය එම තොරතුරු ලබා ගැනීමට ඉවහල් වී ඇද්ද? හරිද? ඉතින් මේකට එන්නේ මොකද්ද? මෙහෙයුම් ශක්්‍යතාව. මොකද මෙහෙයුම් ශක්්‍යතාවෙදි තමයි සේවකයන්ගේ ආකල්ප, ඒගොල්ලොන්ගේ කැමැත්ත කොහොමද ඒ software එක සම්බන්ධයෙන් මේ දේවල් අධ්‍යයනය කරන්නේ. හරි? මෙහෙයුම් ශක්්‍යතාව. ඉතින් ආර්ථික එන්න බෑ. ඔය කියන අවස්ථාවට අදාළ ආර්ථික කතන්දරයක් කියන්නේ නැහැනේ. නීතිමය පැත්තක් කියන්නේත් නැහැ. හරි? කාල ශක්්‍යතාව කියලා මෙතන අදහස් කරලා තියෙන ෂෙඩියුල් එක. කියන්නේ කොච්චර කාලයක් යනවද කියන එක. මේක හදන්න.
හරිද? ඒ ඩෙවලොප්මන්ට් වලට එහෙම. ඉතින් තාක්ෂණික ශක්්‍යතාවකුත් නෙමෙයි මෙතන කතා කරන්නේ. තාක්ෂණික දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මෙහෙයුම් ශක්්‍යතාව. කියන්නේ ඒ ආයතනයේ වැඩ කරන පිරිස නැත්තම් ඒ සේවකීන් මේ පද්ධතියට නැත්තම් මේ අලුතෙන් හදන මෘදුකාංගයට කැමැත්තක් නැහැ කියලා තමයි මේ කියන්නේ. ප්‍රතිරෝධයක් වෙනවා කියලා කියන්නේ ඒක. හරි. එහෙනම් ඒක අඳුර ගන්න පුළුවන් වෙන්නේ මෙහෙයුම් ශක්්‍යතාව මගින්. 27ට උත්තරය 3. හරි. ඊළඟට මම යනවා 28 වෙනි එකට. 28. හරිද? 28 තියෙනවා බලන්න දත්ත ගැලීම් සරහනක් තියෙනවා. DFD එකක් තියෙනවා. අපි බලමු. මෙන්න මම ස්ක්‍රීන් ෂෙයා කරන පොඩ්ඩක්. මෙන්න DFD එක. හරි මේකේ තියෙන පුස්තකාල කළමනාකරණ පද්ධතියකට අදාළ පහත දත්ත ගැලීම් සටහනේ PS තෙක් ලේබල සඳහා සුදුසු ආදේශක සහිත වර්ණය තෝරන්න. හරිද? PQRS අපි බලමු. P ගිහිල්ලා තියෙන්නේ පොත් සෙවීම කියන process එකට. Q ගිහිල්ලා තියෙන්නේ පොත් తాවකාලිකව ලබා ගැනීම කියන process එකට. R ගිහිල්ලා තියෙන්නේ පොත් తాවකාලිකව ලබා ගැනීම කියන process එකට. S ගිහිල්ලා තියෙන්නේ පොත නැවත බාර දීම කියන එකට. ඉතින් අපි බලමු මොනවද මේකේ තියෙන උත්තර කියලා. Pට දෙන්න පුළුවන් දෙකයි. බලන්න මේ උත්තර පහම බලන්න. මූලපදයේ සමාජික අංකය. හරිද? ඔයාලට පේනව නම් සමාජිකයා P ඇතුළත් කරාම පොත සෙවීම කියන process එකට පොත් වගුව පොත් කියලා database එකක් තියෙනවා. හරිද? D1 digital 1 හරි digital database එකක් තියෙන්නේ. එතකොට ඒකෙන් ඊතලයක් මෙහෙට ඇවිල්ලා ආපහු මෙහෙට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකේ සෙවීම් ප්‍රතිඵල කියලා තියෙනවා. එහෙනම් මේ මොකද්ද ඇතුළත් කරන්න ඕනේ? සමාජික අංකය ඇතුළත් කරලා හරියන්නේ නැහැ නේ පොත් හොයන්න. පොත් හොයන්න ඇතුළත් කරන්න ඕනේ මොකද්ද? කීවර්ඩ් එක. මූලපදය. ඒ පොතට අදාළ වචනේ. හරි? ඔයාට ඕනේ MyCD සම්බන්ධයෙන් පොතක් නම් ඒ සම්බන්ධ වචනේ ඔයා ඇඩ් කරන්න ඕනේ. එතකොට database එකෙන් ඒක හොයලා පොත් සෙවීම නෙමෙයි process එක. සෙවීම ප්‍රතිඵල දෙනවා. එහෙනම් මූලපදය. එතකොට මෙතන උත්තර දෙකක් අයින් කරන්න පුළුවන් තුනක් තියෙනවා. ඊට පස්සේ බලන්න පොත් తాවකාලිකව ලබා ගැනීම. පොත ලබා ගනිද්දී බලන්න මේ process එකට ඊතල සම්බන්ධ වෙලා තියෙනවා පොත් කියන database එකෙන් සහ සමාජිකින් කියන database එකෙන්. එහෙනම් මෙතන QR ලබා ගැනීම තොරතුරු කියලා මේ පැත්තට යනවා. හරිද? මොන වෙන්නේ නැද්ද? පොත් తాවකාලිකව ලබා ගනිද්දී අනිවාර්යයෙන්ම මොනවද ඕනේ? සමාජික අංකයක් ඕන වෙනවා. පොත්වල විස්තරෙත් ඕන වෙනවා. හරි? උත්තරේ ගන්න පුළුවන්. මූලපදය ආපහු ඕන වෙන්නේ නැහනේ. හරිද? මොකද දැන් පොත මොකක්ද කියලා සෙවීම් ප්‍රතිඵල වලින් හොයාගෙන තියෙන්නේ. එහෙනම් මුලින් පොත දෙන්න ඕනේ. ඊට පස්සේ සමාජික අංකය දෙන්න ඕනේ. පොත తాවකාලිකව ලබා ගන්න නම්. එහෙනම් මේකෙන් හරි ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. සමාජික අංකය Q පොත්වල විස්තර. ඊට පස්සේ පොත නැවත බාර දීමේදී පොත්වල විස්තර දෙන්න ඕනේ. පොතේ විස්තර දෙන්න ඕනේ. නැවත බාර දීමේදී. එහෙනම් මේකේ වෙන උත්තරයක් ගන්න බෑනේ. හරිද? මොකද සමාජික අංකය පොත්වල විස්තරය තමයි දෙන්න ඕනේ. අවසාන වශයෙන් පොත්වල විස්තර දෙන්න ඕනේ. මොකද පොත දෙන්නේ නැහැ. ඒතර තමයි බාර දීමේ තොරතුරු මේ පැත්තට සමාජිකයාට එන්නේ. හරි. ඉතින් සමාජිකයන්ගේ දත්ත දුන්නාම ඒවා තැම්පත් කරන ඒවා හරිද කියලා බලනවා. ඒ කටයුත්ත తాවකාලිකව ලබා ගැනීමේදී සිද්ධ වෙනවා. පොත් නැවත බාර දීමේදී සිද්ධ වෙනවා. ඉතින් හරිනේ දෙකේදීම සමාජිකයාගේ තොරතුරු අවශ්‍ය වෙනවා. එහෙනම් 28ට උත්තරය 1. 28 උත්තරය 1. පැහැදිලි නේද? අතුසන් බෑ. ප්‍රේක්ෂණ දාන්න බෑ. මොකක් හරි ගැටලුවක් තියෙනවා අහන්න හොඳේ. පැහැදිලි කිරීමක්. හරි. ඊළඟට මම යනවා 29. 29 මෘදුකාංග ගොඩනැගීමට අදාළ දියඇලි ආකෘතිය සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ පහ සඳහන් කවරක්ද? වෝටර්ෆෝල් මොඩල් එකෙන් අසත්‍ය ගහන්නේ. අපි බලමු. සංවර්ධකීන්ට ව්‍යාපෘතිය පුරාවටම අවශ්‍යතා එකතු කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ඒ ඉඩ ලබා දෙයි. පළවෙනි එක වැරදිනේ හොඳට. හරිද? ව්‍යාපෘතිය පුරාම අවශ්‍යතා ඉටු කරන්න බෑ. හරිද? මොකද දියඇලි ආකෘතියේදී එක පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තමයි ඊළඟ පියවරට යන්නේ. හරි. එහෙනම් මේක සම්පූර්ණයෙන් වැරදි. ඊළඟ ඒවා බලමු. එය පුනරාවර්ති ආකෘතියක් නොවේ. ඔව්. iterative. ඒ කියන්නේ නැවත නැවත සිදුවන පියවර නැහැ. එක පියවරක් ඉවරද ඊළඟ පියවරට යනවා. ඊළඟ පියවර. හරිද? එහෙනම් වැරදි එක. ඊළඟ sorry ඒක හරි. හරිද? පළවෙනි එක වැරදි ඒක හරි. දැන් කොහොමද උත්තරේ හරි? ඒ වුණාට අපි අනිත්‍යව බලනවා හරිද කියලා. තහවුරු කරගන්න ඕනේ. මනාව නිර්ණය කරන ලද අවශ්‍යතා සහිත මෘදුකාංග සඳහා එය සුදුසු වේ. හරි? ඔව් ඒක හරි. ඒ කියන්නේ අවශ්‍යතා හරි පැහැදිලි නම් ක්ලියර් හරි මනාව නිර්ණය කරලා තියෙනවා.
හරි. ඒ කියන්නේ මැදදී වෙනස් වෙන්නේ නැහැ. හරියටම දන්නවා. එහෙමනම් මේක ගොඩක් හොඳයි. මොකද මැදදී වෙනස් වෙන අවශ්‍යතා සංකීර්ණ අවශ්‍යතා තාම හරියට තීරණය කරලා නැති මෘදුකාංග සංවර්ධනය කරන්න මේක ගැලපෙන්නේ නැහැ. එතකොට අපි පුනරාවර්ති ආකාරයකට යන්න වෙනවා. හරි. ඊළඟ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය සම්පත් ඇස්තිමේන්තු කිරීම පහසුයි. සම්පත් කියන්නේ අවශ්‍ය වෙන මානව සම්පත් වෙන්න පුළුවන්, ඊට අමතරව මෘදුකාංග වගේ ටෙක්නොලොජි අදාළ වෙන්න පුළුවන්, පරිගණක වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි පොදුවේ වල ඔක්කොම කියනවා රිසෝසස් සම්පත් කියලා. ඒතකොට ඒව ඇස්ටිමේට් කරන්න පුළුවන්ලු. ඇස්ටිමේට් කරන්න පුළුවන් අපිට මෙන්න මෙච්චර ඕන වෙනවා, මෙච්චර ඕන වෙනවා කියලා. ඔව්. දියැලි ආකෘතියද ඔක් කරන්න පුළුවන්. මොකද අවශ්‍යතා හරියටම දන්නවනේ. හරියටම දන්නවා මෙන්න මෙහෙම තමයි සිස්ටම් එක හැදෙන්නේ මෙහෙම කියලා දන්නවා. ඒක නිසා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ කාලයක් ඇතුළත සහ මෙන්න මේ අපිට මෙන්න මේ සම්පත් වලින් මේක හදන්න පුළුවන් කියලා ඇස්ටිමේට් කරන්න පුළුවන්. හරිද? පහසුයි. එහෙම කරන එක පහසුයි. හරි. ඊළඟ ව්‍යාපෘතියේ අවසන් අවදි වන තෙක් වැඩ කරන නිෂ්පාදිතයක් working product ලබා ගත නොහැක. ඔව්. දියැලි ආකෘතියේදී අවසාන පියවර වලට යනකොට තමයි සම්පූර්ණයෙන්ම වැඩ කරන පද්ධතිය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකත් හරි. එහෙනම් 29ට උත්තරය 1. 29ට උත්තරය 1. ඔන්න ආකෘති සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. හරි. ඊළඟ 30 වෙනි එක බලමු. රජයේ ආයතනයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ්‍ය පෙරනිමි පැකේජ් එක commercial off the shelf තෝරා ගැනීමේදී අවශ්‍ය විශේෂාංග වලට අමතරව පහත කවරක් සැලකිය යුතුද? ඔන්න ආයතනයක් තියෙනවලු වාණිජ්‍ය පෙරනිමි කියන්නේ දැනටමත් හදලා තියෙන මුදල් ගෙවලා ගන්න ඕන මෘදුකාංගයක් තමයි මේ තෝරගන්න හදන්නේ. හරිද? ඒතකොට ඒකේ තියෙන විශේෂාංග මුලින් බලන්න එපා. ඒ කියන්නේ මේ ආයතනයට ගැලපෙන කොටස් ටික තියෙනවද? ඒතකොට මේ කොටස් වලට අමතරව තව මොනවද කියලා තමයි අහන්නේ මේ අවශ්‍ය වෙන්නේ. හරිද? ඒ තියෙන මෙහිම ස්ථාපනය ඩිප්ලොයි කිරීම, නඩත්තු කිරීම, උත්ශ්‍රේණි අප්ග්‍රේඩ් කිරීම සහ විකරණය මොඩිෆයි කිරීම සඳහා වන වියදම. ඒ කියන්නේ දැන් අපි මේ පැකේජ් එක ගන්නවා. මේ පැකේජ් එක ස්ථාපනය කරන්න අපිට වියදමක් යනවද? ඒක මේන්ටේන් කරන්න නඩත්තු කරන්න වියදමක් යනවද? ඒවා අප්ග්‍රේඩ් කරන්න උනොත් එහෙම වියදමක් යනවද? මොඩිෆයි කරනවා කියන්නේ වෙනස් කරනවා, විකරණය. හරි? සිංහල වචනට වඩා ඉංග්‍රීසි වචන තේරෙනවා. හරිද? මොඩිෆයි කරනවා. එතකොට වියදමක් යනවා. හරි? එතකොට ඒ සඳහා යන වියදම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? අනිවාර්යෙන්ම. එහෙනම් ඒක හරි. ඒක හරි. ඊළඟ දැනට පවතින පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමේ පහසුව අනිවාර්යෙන්ම. දැන් මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා නම් අපි මේ වගේ වාණිජ්‍ය පෙරණිය පැකේජ් එකක් ගන්නව නම් හරි තෝරගන්නව නම් දැන් තියෙන එකත් එක්ක අනිවාර්යෙන්ම ඉන්ටග්‍රේට් වෙන එක ගන්න එක අපිට පහසුයි. හරිද? ඒතකොට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා විකුණුම්කරුගේ මිලදී ගැනීමෙන් පසු සේවය. හරිද? දැන් ආෆ්ටර් සර්විස් එකක් තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ විකුණුම්කරු අනිවාර්යයෙන්ම අපි ඒක මිලදී ගත්තට පස්සේ ඒක ඉවර වෙන්න බෑ. මොකද මේක මෘදුකාංගයක්නේ. මෘදුකාංග භාවිතා කරගෙන යනකොට ගැටලු වෙන්න පුළුවන්. ඒක නිසා මිලදී ගැනීමෙන් පසු සේවාවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ABC සියල්ලම. දැන් උදාහරණයක් මම ගත්තොත් එහෙම ඔයා Microsoft Word එක ගත්තාම ඔයාට ගත්ත දවසින් පස්සේ ආයෙ අප්ඩේට් එකක්වත් security update හරි මොනවා හරි. හරි කිසිම දෙයක් එන්නේ නැත්නම් ඔයා නම් ඒක කරගන්න ඕනේ ලොකු ප්‍රශ්නයක් නේ. හරිද? එහෙම බෑනේ. මොකද අපි ඒක කරගන්න දන්නේ නෑනේ. හරිද? ඒතර අපිට එහෙම කරගන්න ගියොත් එහෙම අපිට ඒක ලොකු වියදමක් යනවා. ඉතින් ඒක නිසා එහෙම කරන්නේ නෑ. සාමාන්‍යයෙන් දැන් ඔෆිස් පැකේජ් එකක් ගත්තාම අපි සල්ලි දීලා ගන්න ඔෆිස් පැකේජ් එකක්. ඒගොල්ලෝ අප්ඩේට් එවනවා. ඒක අප්ඩේට් කරගන්න. හරිද? එතකොට අපිට අප්ඩේට් කරගන්න පුළුවන් ෆ්‍රී. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම විකුණුම්කරුවෝ එයා විකුණුවෙන් පස්සේ අලවියෙන් පසු සේවාවක් අපිට ලබා දෙනවද කියලා බලන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්නම් සල්ලි දීලා ඒ වගේ පැකේජ් එකක් ගන්න එක ටිකක් අවාසිදායක වෙන්න පුළුවන් යම් කාලයක් පාවිච්චි කරගෙන යනකොට. මොකද දැන් ඒක වැඩ කරනවා කම්පියුටර් එකේ. කම්පියුටර් එකේ අනිත් ඔක්කොම මෙහෙයුම් පද්ධතිය අනිත් ඒවා ඔක්කොම අලුත් වෙනවා, අප්ඩේට් වෙනවා. ඒක විතරක් කොහේ එක තැන තියෙන තිබුණොත් එහෙම යම් කාලයකදී පොඩි දෝෂ එන්න පුළුවන්. ඒක දෝෂාවත් කවුද හදන්නේ? අපි කඩෙන් අපි වෙනම ගත්ත එකක් නේ. ඒත් අපි දන්නේ නැහැ හදාගන්නේ කොහොමද කියලා. හරි. ඒ නිසා අලෙවියෙන් පසු සේවාවක් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. හරිද? ඊළඟ එහෙනම් ඔය තුනම හරිනේ. තුනම හරි. එහෙනම් 30ට උත්තරය අපිට ABC සියල්ලම 5 කියලා ගන්න පුළුවන්. 5 කියලා ගන්න පුළුවන්. හරිද?
මම යනවා එහෙනම් 31 වෙනි ප්‍රශ්නයට. 31 ප්‍රශ්නය 31 වෙනි ප්‍රශ්නය අපිට ඩේටාබේස් වලින් දීලා තියෙන්නේ නේද? ඇට්‍රිබියුට් සම්බන්ධ කරලා උපලක්ෂණ සම්බන්ධ කරලා තමයි අහලා තියෙන්නේ. හරි ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. බලමු. A සිට D තෙක් නම් කර ඇති භූතාර්ථ උපලක්ෂණ 1 සිට 4 දෙක නම් කර ඇති විස්තර සමග ගලපන්න. සංයුක්ත උපලක්ෂණ. සංයුක්ත උපලක්ෂණයක් කියන්නේ මොකක්ද? අපි විස්තර ටික කියව මුලින් නේද? කුඩා සංරචක වලට බෙදිය නොහැකි උපලක්ෂණයකි. නැහැ. සංරචක කොටස් වලට බෙදිය හැකි උපලක්ෂණයකි. ඒක ගන්න පුළුවන්. අදාළ උපලක්ෂණ වලට අගයන්ගේ උපලක්ෂණ වල අගයන්ගෙන් තම අගය ගණනය කළ හැකි උපලක්ෂණයකි. ඒ කියන්නේ ඩිරයිව්ඩ් ගැනනේ ඊළඟ අගයන් කිහිපයක් තිබිය හැකි උපලක්ෂණයකි. එහෙනම් ඔන්න සංයුක්ත උපලක්ෂණයක් කියන එකට ගන්න පුළුවන් සංරචක කොටස් වලට බෙදිය හැකි උපලක්ෂණයකි. හරිද? කම්පොසයිට් එකක්. ඒ කියන්නේ කම්පොසයිට් එකක් කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න ස්ටුඩන්ට් කම්පොසයිට් එකක් ගන්න පුළුවන් name. හරිද? name කොහොමද කම්පොසයිට් වෙන්නේ? ඔන්න f name, first name, ඊට පස්සේ l name. ඔය වගේ එකට කියන්නේ අපි කම්පොසයිට් ඇට්‍රිබියුට් එකක් කියලා. හරි? ඊළඟ තියෙනවා සරල උපලක්ෂණ. සංරචක කොටස් වලට බෙදිය කුඩා සංරචක වලට බෙදිය නොහැකි උපලක්ෂණ. අන්න ඒක බීට එන්නේ 1. බීට එන්නේ 1. ඒට 2නේ. ඒට 2 බීට 1. හරි? තව දුරටත් බෙදන්න බැරි ඒවා. උදාහරණයක් ගත්තොත් එහෙම ජෙන්ඩර් එක. ජෙන්ඩර් කොහොමද තව බෙදන්නේ? ජෙන්ඩර් නම් ජෙන්ඩර්. ජෙන්ඩර් කිහිපයක් තියෙන්න බෑ නිකන් තියෙන්න පුළුවන්. නේද? ස්ත්‍රී පුරුෂ භාවය. තව බෑ. ඊළඟ බහුවගයන් සහිත උපලක්ෂණ. බහුවගයන් සහිත උපලක්ෂණ කියන්නේ අගයන් කිහිපයක් තිබිය හැකි උපලක්ෂණ. මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්. උදාහරණයක් ටෙලිෆෝන්. හරි. එතකොට එක්කෙනෙක්ට ටෙලිෆෝන් නම්බර්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. එතකොට ඒක අපි දක්වන විදිය කොහොමද? මෙන්න මේ රවුම ඩබල් කරලා දාන්න. මේ මල්ටි වැලියුඩ් බහුවගයන්. ඊට පස්සේ තියෙනවා ව්‍යුත්පන්න. දැන් උත්තරය ඇවිල්ලා ඉවරයිනේ. ව්‍යුත්පන්න උපලක්ෂණ අදාළ උපලක්ෂණ වල අගයන්ගෙන් තම අගය ගණනය කළ හැකි උපලක්ෂණ. මෙන්න date of birth. DOB date of birth කියන්නේ උපන් දිනය. අන්න ඒකෙන් අපිට ගණනය කරන්න පුළුවන් මොකද්ද? age එක. ඒතර ඒක derived attribute එකක්. පැහැදිලිද? derived attribute එකක්. මේ age එක කාට හරි ඕන නම් මේකට ඉර ගහලා දාන්න පුළුවන් මේකට දාන්න නැතුව. එහෙම දාන අවස්ථා තියෙන ඕන තරම්. හරිද? ඒ නිසා ඕන විදිහකට ඒක ඇවිල්ලා derived attribute එකක්. ඔන්න ඔය attribute හතර තමයි මේ කියලා තියෙන්නේ. හරි. උත්තරේ ඒට 2 බීට 1 සීට 4 ඩීට 3 උත්තරේ 2. 31ට උත්තරේ 2. 31ට උත්තරේ 2. හරි. මම යනවා 32 වෙනි ප්‍රශ්නෙට. ඒකේ තියෙනවා පහත employee වගුව සලකන්න. ඒකේ තියෙනවා employee ID, employee name, salary කියන ශේෂ්ත්‍ර තුන තමයි තියෙන්නේ. ඒක employee ID වල දත්ත බැලුවොත් එහෙම 1001 1002 ওই විදියට 1005 වෙනකන් යනවා. හරි. ඉතින් ওই විදියට තමයි වගුව තියෙන නම් ටික තියෙනවා, salary ටික තියෙනවා. ඉහත employee වගුව මත පහත SQL විමසුම ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානය කුමක්ද? කුමක් වේද? හරිද? කොහොමද තියෙන්නේ SQL එක? count all තර ලකුණක් දාලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔක්කොගෙම count කරන්න from employee මොන table එකෙන්ද? employee. හරි? save employee table එකෙන් where කොන්දේසියක් දීලා තියෙනවා. salary එක කුඩා විශාලයිනේ. විශාලයි any කියන keyword එක පාවිච්චි කරලා තියෙනවා. select salary from employee. හරි. employee කියන එක පේන්නේ නැද්ද? හරි ඒක අවුලක් නෑ. employee කියලා තියෙන්නේ. හරි. පේනවනේ බොඩ් එකේ මේකේ තියෙන්නේ. හරි මේක මොකද්ද වෙන්නේ?
මේකෙන් වෙන්නේ කවුන්ට් කරනවා. හරිද? any. මෙතන තියෙන්නේ select salary from employee නේ. දැන් select salary from employee කියලා ගත්තාම employee ලා හැමෝගෙම මේ salaries ටික එනවනේ. ඔක්කොම එනවා. හරි? ඒ any කියන්නේ ඒ ඕනම එකකින් ඕනම එකකට වඩා විශාලද කියලා බලනවා salary එක. හරි? යම්කිසි salary එකක් අර තියෙන ලිස්ට් එකකින් දැන් මෙතනින් එන උත්තරේ මොකද්ද? මෙන්න මේ query එකකින් එන උත්තරේ වා දන්නවනේ. ඒ උත්තරේ තමයි ඔය වගුවේ තියෙන සියලුම salaries ටික. හරිද? සියලුම ටික කියන්නේ කීය? 7ක් 5ක් තියෙනවනේ. 5ක් තියෙනවා. 60000යි 55000යි 70 65 75. ඔන්න ඔහොම තමයි මේකෙන් උත්තරේ එන්නේ. හරිද? හැබැයි මේ any එකෙන් කරන්නේ any කියන්නේ ඕනෑම එකක් කියන එකනේ. ඕනෑම. හරි? ඕනෑම එකකට වඩා salary එක විශාලද කියලා බලන්න. හරි? විශාල නම් ඒක count කරනවා. එතකොට ඔය වගුවෙන්මනේ salary අරගෙන තින්නේ. ඒතර තියෙන්නේම ඕවා. හරි? හරි. දැන් අපි බලමු මුලින්ම 60000. 60000 මේකේ තියෙන ඕනෑම එකකට වඩා විශාලද? හරිද? ඔව්නේ 55000ට වඩා විශාලයි. එහෙනම් 60000 count වෙනවා. හරිද? ඊට පස්සේ බලනවා 55000. ඕනෑම එකකට වඩා විශාලද? නෑ නෑ. 55000 ඕනෑම එකකට වඩා විශාල නෑ. මොකද තියෙන අඩුම එක තමයි 55000. ඒතර 55000ට වඩා 55000 විශාල නෑනේ. ඒ නිසා 55000 count වෙන්නේ නෑ. ඊට පස්සේ 70000. 70000 කියන්නේ තියෙන ඕනෑම any එකකට වඩා විශාලයි salary එක. එහෙනම් ඒක count වෙනවා. ඊට පස්සේ 65000. ඔව් 55000ට වඩා විශාලයිනේ. ඕනෑම එකකට වඩා විශාලයි. 75000ත් count වෙනවා. තියෙන අඩුමගේ විතරයි අඩුමගේට වඩා වැඩි ඔක්කොම ඒවා ටික salary එක count වෙනවා. හරි? එහෙනම් උත්තරේ විදියට count එකෙන් all එකක් දාලා තියෙන්නේ. ඒතර count වීමක් වෙන්නේ. එහෙනම් එක ඉලක්කමක් එන්නේ. ගණනය කිරීමක් වෙන්නේ. කී දෙනෙක්ද? 4 දෙනෙක්ගේ salaries count වෙනවා. ඒක නිසා උත්තරේ 4 එන්නේ. any කියන එකෙන් එන්නේ ඒක. හරි? වැඩි පැහැදිලි නැතු උසන් බෑ? any. කො ගැටලුවක් තියෙන මැසේජ් එකක් දාන්න. හරි. ඒ කියන්නේ මෙහෙම මේ උත්තරේ මේකෙන් පහක් එනවනේ. ඒ පහෙන් any ඕනෑම එකකට වඩා ඕනෑම එකක් ගන්න පුළුවන් මෙතන. any කියන එක දැම්මට පස්සේ ඕනෑම එකකට වඩා විශාල. ඒතර ඕනෑම එකක් වහම තියෙන අඩුම එක ගත්තාම වැඩි ඉවරයි. ඒකට වඩා විශාල හැම එකක්ම count වෙනවා. ඒකට වඩා විශාල හැම එකක්ම count වෙනවා. මෙතන තියෙන ඕනෑම එකකට වඩා විශාල හැම එකක්ම count වෙනවා. හරිද? ඒතර 55000 අඩුම එක විතරයි count වෙන්නේ නැති. මොකද අඩුම එකට වඩා කුඩා එකක් නැහැ. ඒතර ඕනෑම කිව්වහම මෙතනින් එකයිනේ ගන්න පුළුවන්. මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අඩුම එක 55000. ඒකට වඩා විශාල වෙන්නේ නැහැනේ 55000. ඒ නිසා 55000 count වෙන්නේ. අනිත් ඔක්කොම count වෙනවා. හරි? තේරෙනවද? අතසන් පොඩ. හරි? මේකේ තව එන්න පුළුවන් එකක් තමයි all. all එක මේකට නම් දාන්න බෑ. හරිද? all එන්න පුළුවන්. all කිව්වොත් එහෙම ඔක්කොටම. ඔක්කොටම වඩා විශාල. දැන් ඔක්කොටම වඩා විශාල ඒවා නැහැ නේ මේකේ. හරිද? ඔක්කොටම වඩා විශාල ඒවා නැහැ. ඔය කියන්නේ ඕනේ ඔක්කොටම all. any කියන්නේ ඕනෑම එකකට. any එකක් හෝ කීපයක් any. all දාන්න පුළුවන්. all දැම්මොත් මේ count එක බිඳුව කියලා එන්නේ. ඇයි ඔක්කොටම වඩා විශාල කියලා ගන්න බැහැනේ මෙතන. හරි. එහෙනම් මෙතන වෙන එකක් තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කෝර එක නැතුව වෙන කෝර එකක් තියෙන්න ඕනේ මෙතන. මොකද එකම ටේබල් එකකට තමයි ලියලා තියෙන්නේ දෙකම. හරි. ඉතින් ඔන්න කවුන්ට් එකට වෑ ක්ලෝස් එකක් දාලා තමයි මේක කරලා තියෙන්නේ. ඒක නිසා 4 කියන්නේ දෙවෙනි උත්තරේ 32ට 2. 32ට 2. හරි. ඊළඟ අපි බලමු 33 වෙනි එක. 33 වෙනි එකේ තියෙනවා බලමු ඔයගොල්ලන්ට ස්ක්‍රීන් ෂෙයා කරන්න. හරි බලාගන්න. මේක බෝඩ් එකේ ලියන්න ඕනේ නෑනේ. මේක දිලා ලෙන්ඩින් සහ ස්ටුඩන්ට්. හරි. නම් වූ දත සමුදා වගු දෙයක් තියෙනවලු. අපි බලමු.
මේකේ තියෙනවා create table engine book number වාචා කියලා දාලා තින්නේ. හරි book number වාචා දාලා තින්නේ 10 not null කියලා දාලා තියෙනවා. හරි ශුන්‍ය වෙන්න බෑ. එතකොට book name කියලා තියෙන වාචා 20ක් දාලා තියෙනවා ඒකට not null. author තියෙන වාචා 25ක් දාලා තියෙනවා not null. description තියෙන වාචා 75ක් දාලා තියෙනවා not null. issue date කියන එක date කියන එකෙන් දාලා තියෙන date type එක. student id එක චා 5ක් දාලා තියෙනවා not null. හරිද? දැන් වාචාවල චාවල වෙනස තමයි වාචා කියන එක අදහස variable characters කියන එකනේ. ඒ කියන්නේ අපි මෙතන 75 දුන්නාට 75ට වඩා වැඩි ඉඩක් තියා ගන්නවා. වැඩි කරන්න හැකියාව තියෙනවා 75ට වඩා. හැබැයි චා කියලා දාලා 5ක් දුන්නොත් 5 තමයි. ඒතකොට අපි සාමාන්‍ය student id වගේ එකකට එහෙම දෙනවා. මොකද අපි දන්නවනේ student id එහෙම වැඩි වෙන්නේ නැහැ. මේක 5ක් තමයි හරියටම use කරන්න ඕනේ කියලා. හරි? ඒ වගේ තැනකට අපිට ඒක දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ primary key එක හඳුන්වා දීලා තියෙනවා. book number කියලා. primary key එක book number. හරි. ඊට පස්සේ student table එකේදී student id එකක් තියෙනවා. ඒක char5 not null එකක් දිනවා. ඉතින් මෙන්න මේකෙත් තිබුණේ student id char5 කියලා. හරි. ඊට පස්සේ name එක වාචා not null එකක් දීලා තියෙනවා. birthday එක date not null එකක් දීලා තියෙනවා ඒකට. address එක වාචා not null එකක් දීලා තියෙනවා. province එක char10 කියලා දීලා තින්නේ. primary key එක student id. මෙතන student id තමයි primary key එක. මේක primary key එක book number. හරි. අපිට කියනවා පහත කවර වගන්ති නිවැරදිද? student id යන්න LinkedIn වගුවේ ආගන්තුකයා අතුරකි. හරිද? ස්ටුඩන්ට් ID ආගන්තුකයා අතුර නම් වෙනවා තමයි. හැබැයි හඳුන්වා දීමක් නම් කරලා නැහැ නේද? හරිනේ. හරි. ඒ කියන්නේ SQL වල ලියලා නැහැ foreign key මේකයි කියලා. ඔව්. ආගන්තුකයා අතුර වෙනවා. හරි. බලා ගන්න පුළුවන් නේ අපිට. පැහැදිලිව පේනවා ආගන්තුකයා අතුර කියලා. මොකද මෙන්න මේකේ primary key student ID එක මේකේ භාවිතා කරලා තියෙනවා. බලන්න මේකේ තියෙන char5 not null එකක්. මේකේ තියෙනවා char5 not null එකක්. හරි. ඉතින් ආගන්තුකයා අතුරක් විදිහට භාවිතා කරලා තියෙනවා කියලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ආගන්තුක අතුරකි කියන එක ගන්න පුළුවන්. හැබැයි මේ කේතය තුල නම් හඳුන්වා දීමක් කරලා නැහැ. හරි. අපිට බැලුවාම පේනවා ඔව් ආගන්තුක අතුර කියලා. අපි බලමුකෝ. ඊළඟ තියෙනවා පහත කවර වගන්ති නිවැරදි. sorry ඊළඟ තියෙනවා B. වගු දෙකෙහිම date දත්ත වර්ගයේ ශේෂ්ඨවල දත්ත ආදානය කිරීම අනිවාර්ය වෙයි. අනිවාර්ය වෙන්නේ not null දීලා තියෙනවා නන්නේ. හැබැයි මේ issue date එකේ date එකට not null දීලා නැහැ. මෙතන birthday එක නම් not null දීලා තියෙනවා. මේක කියන්නේ වගු දෙකෙහිම date දත්ත වර්ගයේ ශේෂ්ඨ වලට දත්ත ආදානය කිරීම අනිවාර්ය වෙයි කියලා. ඒතකොට ඒක වැරදිනේ. දෙකේම නැහැනේ. එකක විතරයි not null කරලා තියෙන්නේ. not null කරනවා කියන්නේ හිස් වෙන්න බෑ කියන එකනේ. empty වෙන්න බෑ. ඒතකොට අනිවාර්යයෙන්ම ආදානය කරන්න ඕන. හරිද? ඊළඟ student id හි අක්ෂර 5ක් පමණක් පැවතිය හැක. student id අක්ෂර නෑ. එහෙම කියන්න බෑ නේද? ඉංග්‍රීසි අක්ෂර කියලා කියන්නේ මේකේ. 5 කියන්නේ ඕනෑම characters 5. ඒක ස්පේස්ද නම්බර්ස්ද හරිද? ඒක අදාළ නැහැ. ඕනෑම අක්ෂර මේ අනුලක්ෂණ characters. ඒක නිසා අක්ෂර 5ක් පමණක් ඉංග්‍රීසි අක්ෂර 5ක් පමණක් පැවතිය හැකි කියන එක නම් වැරදි. එහෙම කියන්න බෑ අපිට. හරිද? එතකොට මේකේ උත්තරේ කොහොමද බීත් වැරදි සීත් වැරදි? හරි? අපිට ඒ පමණි තමයි ගන්න තියෙන්නේ. ඒ පමණි තමයි මේක උත්තරේ ගන්න තියෙන්නේ. හරි? මොකද අනිත් ඒවා කොහොමත් BC ගන්න බෑ. BC ගෑවිච්ච එකක්වත් ගන්න බෑ. ඒවා සම්පූර්ණයෙන් වැරදි. ඒ වෙලත් ඉතින් චූටි අවුලක් තියෙනව නේද? හඳුන්වා දීමක් කරලා නැහැ. ඒ උනාට ඉතින් ආගන්තුකයා තුන නම් තමයි. හරි ඒ නිසා ගන්න පුළුවන්. ඊළඟ 34 බලන්න. රූපයේ එම්ප්ලොයි භූතාර්ථය දත්ත සමුදාය නිරූපණය කිරීමේදී පහත කවරක් ඇතුළත් නොකළ යුතුද? ඩේටාබේස් එක හදද්දී කියන්නේ මේ භූතාර්ථයට අදාළ දත්ත සමුදායක මේ භූතාර්ථය දත්ත සමුදායක නිරූපණය කරනවා කියන්නේ මොකද්ද? මේකට වගුවක් ගන්නවා කියන එක. හරිද? මේ භූතාර්ථය එම්ප්ලොයි කියන ටේබල් එක. එතකොට ඒකේ මොනවද ඇතුළත් කරන්නේ නැත්තේ? ඇතුළත් කරන්නේ නැති ඒවා ගත්තොත් ඒජ් එක ඇතුළත් කරන්නේ නැහැ. අපි ඒක වෙනුවට date of birth නේ ඇතුළත් කරන්නේ. ඊට අමතරව qualification ඇතුළත් කරන්නේ නැහැ. මොකද ඒක වෙන වගුවකට යනවා. multi valued attribute එක නිසා. ඒතකොට employee ට අදාළ භූතාර්ථය අපි දක්වද්දි වගුවක ඒක ඇතුළත් ඔය දෙක ඇතුළත් කරන්නේ නැහැ. අපිට උත්තරවල තියෙනවා date of birth නැහැ. date of birth දාන්න පුළුවන්. designation දාන්න පුළුවන්. employee name දාන්න පුළුවන්. employee number දාන්න පුළුවන්. qualification ඇතුළත් කරන්න බෑ. age එක අපිට දීලා නැහැනේ කොහොමත් උත්තරවල. එහෙනම් උත්තරය qualification උත්තරේ 5 34ට 5. කො වැඩේ පැහැදිලිද සොන් බෑ?
හරි. මම 35 වෙනි එකටත් මෙහෙමම යනවා. ඒකේ රූපයක් තියෙන හින්දා. පහත ER රූප සටහන. සම්බන්ධක ආකෘතිය නිවැරදිව අනුරූපණය කළ විට ලැයිස්තුගත කර ඇති කවර සම්බන්ධතා. හරි රිලේෂන්ස් මොනවද කියලා තමයි අපෙන් අහන්නේ 35 වෙනි එකේ. හරිද? ඉතින් අපි බලමු මොනවද දෙන්නේ කියලා. අපි මුලින්ම බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ලෙක්චරර් තියෙනවා. NIC තියෙනවා, date of birth තියෙනවා, lecturer name තියෙනවා, address තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තට ගියාම course name තියෙනවා, course ID තියෙනවා. මේ පැත්තේ තියෙන ටික ගත්තොත් එහෙම අපිට NIC එකට තමයි ප්‍රාථමික අතුර කියලා ගන්න වෙන්නේ. මේ පැත්තේ ගත්තොත් නම් course ID. teach වලට ඒ කියන්නේ relation එකට hours කියලා දීලා තියෙනවා මේ attribute එකක් relation එකට. ඊට පස්සේ cardinal එක තියෙනවා one to many. one to many නම් අපි වගුවක් හදන්න අවශ්‍යතාවක් නැහැනේ. අපිට පුළුවන් ප්‍රාථමික අතුර හරිද එක පැත්තකට යවන්න. මොන පැත්තටද යවන්නේ? one පැත්තේ many පැත්තටද many පැත්තේ one පැත්තට. ඉතින් ඕක නිකන් මෙහෙම හිතන්නකෝ. ලෙක්චර් වල එක්කෙනෙක් ගත්තාම courses ගොඩයි. course එකක් ගත්තාම ලෙක්චර් වල එක්කෙනයි. එහෙනම් ලෙක්චර් එක්කෙනෙක්ට course ගොඩක් තියෙනවා නම් ලෙක්චර් table එකේ course ID දාගන්න බෑනේ. මොකද course ID පාර ගොඩක් එනවනේ. එහෙනම් අපිට කරන්න පුළුවන් වැඩේ තමයි course එකකට අදාළව එක ලෙක්චරර් කෙනෙක් නැත්නම් NIC එකක් දාගත්තා නම් හරිය ලෙක්චරර්. එතකොට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම පැය ගාන එන්න ඕනෙත් course පැත්තට. මේක මෙහෙමයි වෙන්නේ. හරිද? ඕකේ දැන් මෙහෙමයි. many to many relationship එකක් තිබ්බනම් තමයි අපි තව එකක් හදන්න ඕනේ. හරිද? one to many එකක් තියෙනවා නම් එහෙම අවශ්‍යතාවක් නැහැ. one to one එකක් තියෙනවා නම් කොහොමවත් අවශ්‍ය නැහැනේ. ඒතකොට අපි කරන්න ඕනේ one to one නම් ඕන පැත්තකට මේ ප්‍රාථමික අතුරු හුවමාරු කරලා ආගන්තුක අතුරු භාවිතා කරන්න පුළුවන් ඕන පැත්තකට. ඒතකොට අපි වඩාත් නිවැරදි පැත්ත තමයි හොයාගන්න ඕනේ. හරිද? ඉතින් මේක ගත්තාම මේකේ තියෙන්නේ one to many relationship එකක් නේ. හරිද? හරි මේ පැත්තේ ලෙක්චරර් ඉන්නවා. හරිද? ඊට පස්සේ ලෙක්චරර් course teach hours. හරිද? එතන මේ පැත්තේ පැහැදිලිව පේන ප්‍රාථමික අතුර තමයි NIC. ඒක ලකුණු කරලා නැහැ NIC. මේ පැත්තේ course ID. හරි? course ID. දැන් මේකේ cardinal එක දාලා තියෙනවා one to many කියලා. one to many. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? හරි දැන් ඔයා one පැත්ත වැඩි හිතන්න එපා. one එක හිතන්න නැතුව අර mini එක ගමු. මේක අදහස් වෙන්නේ එක lecturer කෙනෙක් සැලකුවාම courses ගොඩක් තියෙනවා කියන එක. හරිද? ඊට පස්සේ මේක මේ පැත්තට කියන්නේ එක course එකක් ගත්තාම ඉන්නේ lecturer එක්කෙනයි කියන එක. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේක table එකකට යනකොට එක course එකට lecturer එක්කෙනයි නම් course table එකට කිසි අවුලක් නැහැ lecturer ID එක නෑ. sorry lecturer ID එක නෑනේ. NIC එක ආවට. හැබැයි ඒක අනිත් පැත්ත සිද්ධ කරන්න බෑ. හරි? මොකද lecturer කෙනෙක් courses ගොඩක් කරන නිසා. එහෙනම් මේකේ රිලේෂන්ස් ලියද්දී NIC ප්‍රාථමික අතුරු කරලා මොනවද තියෙන්නේ? lecturer name DOB address ඔන්නෝම රිලේෂන්ෂිප් එකක් එන්න ඕනි. ඊට අමතරව course එකේ course ID තමයි ඉතින් ප්‍රාථමික අතුර. කිසි අවුලක් නැහැ. ඊට පස්සේ තියෙනවා course name. course name ඊට පස්සේ මෙන්න මේ NIC එක මේකේ භාවිතා කරනවා ආගන්තුක අතුර විදියට. ඊට අමතරව මෙතන තියෙන hours ගානක් එන්න ඕනේ. හරි. ඔන්න ඔය විදියට තමයි මේකේ රිලේෂන්ස් දෙක එන්නේ. එතකොට මේකේ තියෙනවා අපිට උත්තරය A තියෙනවා D තියෙනවා. මේ දෙක මාරු කරලා තියෙන්නේ. හරිද? මොකද යටින් ඉරි ගහලා නැහැ ඉතින්. හරි. ඒ වුණාට අපිට හොයාගන්න පුළුවන්. A සහ D කියන්නේ උත්තරේ 3. 35ට උත්තරේ 3. හරි. 35ට උත්තරේ 3. පැහැදිලිද අතුසන් බලන්න? පැහැදිලිද?
හරි. 36 36ත් ඔන්න ඩේටාබේස්. හරි. පේනවනේ ඩේටාබේස් වලින් ප්‍රශ්න කීයක් කියලා බලමුකෝ. පටන් ගත්තේ කීයෙන්ද? 31 ඩේටාබේස් ඈ. 31 32 33 34 35 36 37 38 8ක් ඇවිල්ලා. ප්‍රෝග්‍රෑමින් වල නැද්ද කොහෙච්චර? හරිද? 8ක් කියන්නේ ප්‍රශ්න 8ක් ඩේටාබේස්. හරි. ඔන්න ඩේටාබේස් අනිවාර්යෙන් ඉතින් කරන්න ඕනි. කොහොම ටික කවර් කරගන්න ඕනි. හරි. එච්චර අමාරු නෑ ප්‍රශ්න. ඊළඟ පහත ER රූප සටහන් සංරචක සහ සම්බන්ධක ආකෘති අතර නිවැරදි ගැලපීම. ඒ කියන භූතාර්ථය ශේෂ්ත්‍රයක්ලු. භූතාර්ථය නෙමෙයි ශේෂ්ත්‍රය වෙන්නේ. භූතාර්ථය කියන්නේ වගුව. නේද? උපලක්ෂණය තමයි ශේෂ්ත්‍රය වෙන්නේ. ඕකනේ ඔය කියන්නේ. එක වැරදි. දෙක බලමු. භූතාර්ථය වගුව. දෙක භූතාර්ථය වගුව හරි. උපලක්ෂණය කියන්නේ ශේෂ්ත්‍රය. ඔව් උපලක්ෂණය කියන්නේ ශේෂ්ත්‍රය. දැන් උපලක්ෂණය තමයි ශේෂ්ත්‍රයක් උනේ. හරිද? මේ වගු නාමය. ඊට පස්සේ මේ උපලක්ෂණ ටික. හරිනේ. ඒක තමයි ශේෂ්ත්‍රය. ඒතර වගුවකදී කියන්නේ අපි ශේෂ්ත්‍රය කියලා. ඒතර භූතාර්ථය වගුවක් වුණා, උපලක්ෂණයේ ශේෂ්ත්‍රයක් වුණා, අනන්‍ය උපලක්ෂණයේ ප්‍රාථමික අතර වුණා. ඔව් ඒක හරි. අනන්‍ය උපලක්ෂණයේ මෙතනදී ප්‍රාථමික අතර වුණා. හරිද? මෙතනදී ප්‍රාථමික අතර වුණා. බහුවගේ උපලක්ෂණය වගුවක් වුණාලු. ඔව්. අන්න දෙක උත්තරේනේ. බහුවගයන් තියෙන උපලක්ෂණය වෙන වගුවකට යනවනේ. මල්ටි වැලියුඩ් එකක්. දැන් අර ක්වොලිෆිකේෂන් නැත්නම් ටෙලිෆෝන් වගේ આવුත් එහෙම මල්ටි වැලියුඩ් නම් වෙන එකකට යනවා. ඒතර තව වගුවක් වෙනවා. දෙක හරි අපි ඉතිරියවත් බලමු. භූතාර්ථයේ වගුව, උපලක්ෂණයේ ශේෂ්ත්‍රය, අනන්‍ය උපලක්ෂණයේ වගුව. අනන්‍ය උපලක්ෂණයේ වගුවක් ඉන්නේ නැහැ නේ. තුන වැරදි. 4. භූතාර්ථයේ වගුව උපලක්ෂණයේ ප්‍රාථමික අතර. උපලක්ෂණයේ ප්‍රාථමික අතර වෙන්නේ නැහැ. වැරදි. භූතාර්ථයේ වගුව උපලක්ෂණයේ වගුව. උපලක්ෂණයත් වගුව වෙන්නේ නැහැනේ. හරිද? උත්තරය 2. 36ට උත්තරය 2. හරි. එහෙනම් අමාරුත් නැහැ ප්‍රශ්න නිකම්ම ලේසියට අහලා තියෙනවා. ඊට පස්සේ 37. 37 දීලා තියෙනවා 37 සහ 38 සඳහා පිළිතුරු ලබා දීම සඳහා පහත සම්බන්ධතා සලකන්න. හොඳට බලාගන්න මේ ටික. ඒකේ තියෙනවා ඇඩ්වයිසර්. ඇඩ්වයිසර් කියලා එකක් තියෙනවා. ආගන්තුක යතුරට නම් කරලා තියෙනවා ඇඩ් ID කියලා. ඇඩ් නේම් කියලා තියෙනවා, ඇඩ් ජෙන්ඩර් කියලා තියෙනවා, ඇඩ් NIC කියලා තියෙනවා, ඇඩ් ෆෝන් කියලා තියෙනවා. පල්ලෙහෙන් තියෙනවා ඇඩ්වයිසර් කියන්නේ උපදේශකයා, ෆාමර් කියන්නේ ගොවියා, ටාස්ක් කියන්නේ කාර්යය, ඇඩ්වයිස් කියන්නේ උපදෙස් දෙයි, ඇඩ්වයිසර්ස් කියන්නේ උපදෙස් දෙයි කියන එක. ඇඩ් NIC උපදේශකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය කියලා තියෙනවා. හරි. ඉතින් අපි බලමු මුලින් තේරුම් ගන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. දැන් මේකේ රිලේෂන්ස් ටිකක් තියෙනවා කියලා පේනවනේ. හරි. ඒ කියන්නේ සම්බන්ධතා ටිකකුත් තියෙනවා. අපි බලමු මේ සම්බන්ධතා කියන්නේ ඔය සම්බන්ධතා අතර සම්බන්ධ ටිකක් තියෙනවනේ. රිලේෂන්ෂිප් ටික. ඒ ටිකත් බලමු. ඇඩ්වයිසර් ෆාමර් තියෙනවා, ෆාමර් ID, ෆාමර් නේම්, ෆාමර් ඇඩ්‍රස්, ෆාමර් ෆෝන්. දැන් ওই දෙකම ගත්තාම ඔයාලට පේන්න ඕනේ වෙනත් වගුවල් එක්ක සම්බන්ධ වෙලා නැහැ කියලා. බලන්නකෝ. ඇඩ්වයිසර්ගේ ඇඩ් ID එක තියෙනවා, නේම් එක තියෙනවා, ජෙන්ඩර් තියෙනවා, NIC තියෙනවා, ෆෝන් නම්බර් තියෙනවා. ෆාමර්ගේ ෆාමර් ID එක තියෙනවා, ෆාමර් නේම් තියෙනවා, ෆාමර් ඇඩ්‍රස් තියෙනවා, ෆෝන් නම්බර් තියෙනවා. හරි. ෆාමර් ෆෝන්. ඒක මුලින් තේරෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු ටාස්ක් එක. අන්න ටාස්ක් එකේ තියෙනවා ටාස්ක් ID එකක් තියෙනවා. ප්‍රාථමික අතුරක් තියෙනවා. ටාස්ක් එකට නමක් තියෙනවා. ෆාමර් ID එකක් තියෙනවා. ස්ටාර්ට් ඩේට් එකක් තියෙනවා, එන්ඩ් ඩේට් එකක් තියෙනවා. අන්න එහෙනම් ටාස්ක් එකක් කරන්නේ කවුද? ෆාමර් කෙනෙක්. අන්න ෆාමර් ID කියන්නේ ඕකේ ආගන්තුක අතුරක්. ටාස්ක් එකට ටාස්ක් කියන රිලේෂන් එකට ෆාමර් ID කියන්නේ ආගන්තුක අතුරක්. ෆොරෙන් කී එකක්. ඒක ඇවිල්ලා තියෙන්නේ ෆාමර් ටේබල් එකේ. එහෙනම් ෆාමර් තමයි ටාස්ක් එකක් කරන්නේ. කාර්යයක් කරන්නේ ෆාමර්. හරි. ඒතොර ඒක පටන් ගත්ත දවසයි අවසන් වෙච්ච දවසයි තමයි මේ දීලා තින්නේ. ටාස්ක් එකට නමකුත් තියෙනවා. හරි. ඊට පස්සේ ඇඩ්වයිසර්ස් කියන්නේ ඇඩ්වයිස් දෙනවා කියන අදහසනේ. ඒතොර ඇඩ්වයිස් දෙන්නේ ඇඩ්වයිසර් කෙනෙක්. ඒතොර ඇඩ් ID කියලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ටාස්ක් එකක් ටාස්ක් ID කියලා තියෙනවා. මේක සම්බන්ධයක් තියෙනවා ලස්සනනේ. හරි. අපි මේකට අඳිමුද මේ ER එක? ER එක ඇඳන අඳින්න ඕනේ නැහැ. අඳින්න නැතුව ඉතින් වැඩේ කරගන්න පුළුවන් ඕකේ. අපි ඔන්න ER කොටසක් අඳිමු මේකට. මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. හරිද? මේක ඇත්තටම ගත්තොත් එහෙම භූතාර්ථ තුනක් අඳුර ගන්න පුළුවන් ඔයාලට. භූතාර්ථ තුනක්. හරිද? ඇඩ්වයිසර් ඉන්නවා.
ඇඩ්වයිසර්. හරිද? ඇඩ්වයිසර් ඉන්නවා. ෆාමර් ඉන්නවා. හරිද? ෆාමර්. ෆාමර් ඉන්නවා. ඊට පස්සේ ටාස්ක් එකක් තියෙනවා. ටාස්ක්. ටාස්ක් එකයි ෆාමර්යි සම්බන්ධයිනේ. ටාස්ක්. ටාස්ක් එකයි ෆාමර්යි සම්බන්ධයි. හරිද? එතකොට අපි ඔන්න මේව ටිකක් ලියාගමු. ඊට අමතරව ඇඩ් ID ටාස්ක් ID කියන්නේ ඇඩ්වයිසර්ස් කියන එක හැදලා තියෙන්නේ. එහෙනම් ඇඩ්වයිසර්ස් කියන්නේ රිලේෂන්ෂිප් එකක්. ඇඩ්වයිසර් සහ ටාස්ක් ID තමයි ටාස්ක් තමයි සම්බන්ධ වෙන්නේ. ඒක එන්නේ මොකද්ද? ඇඩ්වයිසර්ස්. ඇඩ්වයිසර්ස්. හරිද? දැන් බලමු අපි ඇඩ්වයිසර් ඇඩ් ID ඇඩ් ID එහෙනම් අනිවාර්යයෙන්ම ටාස්ක් එකට ID එකක් තියෙන වෙනම ටාස්ක් ID. හරිද? ෆාමට ID එකක් තියෙනවා ෆාම ID. රාතුන් ඉදරත් වෙනවා. පේන්නේ නැහැ නේ. තව මේ ඇට්‍රිබියුට් තියෙනවා ඉතින් නේද? තව මොනවද තියෙන්නේ? ඔන්න ඒ ටිකක් දාන්න පුළුවන්. ෆාමර් එකේ ටික දාන්න ඕනේ නැහනේ. ෆාමර් නේම්, ෆාමර් ඇඩ්‍රස්, ෆාමර් ෆෝන් තියෙනවා. ඇඩ්වයිසර්ට මොකද්ද මේ sorry. ඇඩ්වයිසර් නේම්, ජෙන්ඩර්, NIC ෆෝන් තියෙනවා. ඒතර මෙයාට තියෙන වෙනමක් තියෙනවා. හරිද? ටාස්ක් එක පොඩ්ඩක් බලමු. ටාස්ක් එකේ තියෙනවා ටාස්ක් ID. ටාස්ක් ID තියෙනවා. ඒක තමයි මේකේ ප්‍රාථමික අතර. ඊට පස්සේ ටාස්ක් නේම් එකක් තියෙනවානේ. ටාස්ක් නේම්. ටාස්ක් ID ලිව්වනේ. එකට ලියනවා. ටාස්ක් නේම් එක තියෙනවා. ස්ටාර්ට් ඩේට් තියෙනවා, එන්ඩ් ඩේට් තියෙනවා. ටාස්ක් එක පටන් ගත්තේ කවද්ද ඉවර වුණේ කවද්ද? හරිද? ස්ටාර්ට් ඩේට්, එන්ඩ් ඩේට්. හරිද? මෙතන වචනේ ඕන හැෂ් කියලා දාගමු. ෆාමට තියෙන ටාස්ක් එක. ඇත්ත. හරිද? දැන් තව මොනවද තියෙන්නේ? අපි බලමු ඇඩ්වයිසර්ස් කියන එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඇඩ්වයිසර්ස් කියන එකේ ඇඩ්වයිසර් ටාස්ක් එකත් එක්ක තමයි සම්බන්ධ. එතන තියෙනවා ස්ටාර්ට් ඩේට් එන්ඩ් ඩේට් කියලා. ඒ අරක ස්ටාර්ට් ඩේට් එන්ඩ් ඩේට් නෙමෙයි. අන්න ඒක තේරෙනවද? අතුස්සන්න පොඩ්ඩක්. ඔය ටාස්ක් එකේ තියෙන ස්ටාර්ට් ඩේට් එක එන්ඩ් ඩේට් එකයි නෙමෙයි ඔය කියන්නේ. හරිද? මේ ඇඩ්වයිසර්ස් කියන්නේ උපදෙස් දෙනවනේ. ඒ උපදෙස් දෙද්දී ඒක පටන් ගන්න දවස සහ ඒක ඉවර වෙන දවස තමයි මේ අදහස් කරලා තියෙන්නේ. මොකද එහෙම කියන්නේ හේතුව මම ඔයා හිතන්න මේ දෙක අතර රිලේෂන් එක හදද්දී දැන් මෙතන වෙනම වගුවක් හදලානේ ඇඩ්වයිසර්ස් කියලා වෙනම වගුවක් හදන්න හේතුව මොකද්ද? many to many relationship එකක් තියෙන හින්දා. ඒ කියන්නේ ඇඩ්වයිසර් කෙනෙක් ගත්තාම ටාස්ක් ගොඩකට ඇඩ්වයිස් කරනවා. එක ටාස්ක් එකක් ගත්තාම එක ටාස්ක් එකක් ගත්තාම ඇඩ්වයිසර්ලා කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඒකනේ ඇඩ් ID සහ ටාස්ක් ID කියන දෙක එකතු කරලා ප්‍රාථමික අතුරක් හදලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට යම්කිසි ඇඩ්වයිසර් කෙනෙක් යම්කිසි ටාස්ක් එකකට මෙන්න මේ දවසේ ඉඳන් මේ දවස වෙනකන් ඇඩ්වයිස් කරනවා කියන අදහස තමයි තියෙන්නේ උතන. ඒක නිසා අතන තියෙන ස්ටාර්ට් ඩේට් එන්ඩ් ඩේට් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔන්න ඕක පැහැදිලිද? අත උස්සන්න පොඩ්ඩක්. ඕක පැහැදිලිද? ඒ දෙක දෙකක්. හරි. කො තේරුණාද මං කියන්නේ? මෙන්න අහගන්න. ටාස්ක් එකක් කියන්නේ මොකක් හෝ කාර්යයක්. ඒ කාර්යයට නමක් තියෙනවා. ඒක එක දවසක ඉඳන් තව දවසක් දක්වා තියෙනවා. කරන්න කාලයක් යනවා. ඒ ටාස්ක් එකේ කතන්දරේ. මේ කියන්නේ ඇඩ්වයිස් කරනවා කියන එක. ටාස්ක් එකට උපදෙස් දෙනවා. කවුද උපදෙස් දෙන්නේ? ඇඩ්වයිසර්, උපදේශකයෙක්. පැහැදිලිද? එතකොට මේක වෙනම ඒ කියන්නේ වෙනම රිලේෂන් එකක් අරගෙන මේක වෙනම රිලේෂන් එකක් අරගෙන මේක වෙනම රිලේෂන් එකක් අරගෙන
තව රිලේෂන් එකක් අරගෙන ප්‍රාථමික අතුරු දෙක භාවිතා කරලා හදලා තියෙනෝනේ ඒ රිලේෂන් එක. ඒ කියන්නේ මෙතන තියෙන්නේ men to men relationship එකක්. ඒක තමයි එහෙම කරලා තියෙන්නේ. නැත්නම් ආගන්තුක අතුරු හොමාරු කරලා හදන්න පුළුවන් නේ. හරි. ඒ නිසා තමයි add id ඒ කියන්නේ advisor id. අතන තියෙනවා task id. ඒ කියන්නේ එක advisor කෙනෙක් එක task එකකට උපදෙස් දෙනවා මේ කාලේ ඉඳන් මේ කාලේ වෙනකම්. ඔයා දැන් හිතන්න මෙහෙම advisor number එකක් තියෙනවා 1001. හරිද? task number එකක් තියෙනවා T1 කියලා. එයා යම්කිසි දවසක ඉඳන් යම්කිසි දවසක වෙනකන් task 1 එකට උපදෙස් දෙනවා. ඊට පස්සේ ඒක නවත්තලා 1002 කියන advisor ඒ task එකටම ඒ අදාළ දවසේ ඉඳන් අනිත් දවසේ වෙනකන් උපදෙස් දෙනවා. හරිද? හැබැයි මේ එකම task එකට. ඊට පස්සේ 1101 කියන advisor ඕනනම් task දෙවෙනි එකටත් යම් දවසක ඉඳන් තව දවසකට උපදෙස් දෙන්න පුළුවන්. ඕක තමයි advisors කියන relationship එකේ වෙන්නේ. ඔන්න ඕක පැහැදිලිද? අතුස ඔය දැන් මං කියපු ටික පැහැදිලිද? හරි. එහෙනම් ඔයාට එතනදි තේරෙනවද මෙතන මේ කියන්නේ ටාස්ක් එකේ නමයි ඒ ටාස්ක් එකේ ස්ටාර්ට් ඩේට් එක ඒ ටාස්ක් එකේ එන්ඩ් ඩේට් එකයි. මෙතන කියන්නේ මෙන්න මේ ඇඩ්වයිසර් යම්කිසි ටාස්ක් එකකට උපදෙස් දෙන්න ඇඩ්වයිසර්ස් උපදෙස් දෙන්න පටන් ගන්න දවසයි අවසන් දවසයි. එහෙනම් ඒ දෙක දෙකක්. වැඩේ පැහැදිලිද? එතකොට ඒ දෙක එන්නේ කොහෙටද? ඔයාට තේරෙන්න ඕනි. මෙතන තියෙන්නේ many to many relationship එකක් නම් ඒ දෙක එන්නේ මෙන්න මෙතනට. හරිද? start date end date. හරි. ඔන්න ඔහොම තමයි මේකට අදාළ ER එක එන්න වෙන්නේ. ඊට පස්සේ මේ අතන රිලේෂන්ෂිප් එක මොකක් වේද? ඒක one to many එකක්. පැහැදිලිද? මොකද ටාස්ක් පැත්තටනේ ෆාම් ID එක ගිහිල්ලා තින්නේ. එතකොට ඒකේ අදහස ටාස්ක් එකක් ගත්තාම ෆාම් වල එක්කෙනෙක් කරනවා, ෆාම කෙනෙක් ගත්තාම ටාස්ක් ගොඩක් කරනවා කියන එක. එහෙම වෙන්න පුළුවන් නේ. බලන්න හොඳට ටාස්ක් එක. ටාස්ක් කියන රිලේෂන්ෂිප් එක. ටාස්ක් ID එකක් තියෙනවා, ටාස්ක් නේම් එකක් තියෙනවා, ෆාම් ID එකක් තියෙනවා. ෆාම් ID එක ප්‍රාථමික අතුරට සම්බන්ධයක් නැහැ. ටාස්ක් ID එක තමයි ප්‍රාථමික අතුරු කරලා තියෙන්නේ. එහෙනම් ෆාම් ID එක මේකෙන් ඇවිල්ලා තියෙනවා මේකට. හරිද? දැන් අපි උත්තර දෙමු. ඔන්න මම ER එක ඇඳගත්ත මෙන්න මේ රිලේෂන්ෂිප් වලට මේ අදාළව. එතකොට මේක හිතලා කියනවට වඩා ලේසියි මේක දිහා බලන් කියන එක. එක් ගොවියෙකුට කාර්යයන් කිහිපයක් තිබිය හැක. හරියටම හරි. කාර්යයන් කිහිපයක් තියෙන්න පුළුවන්. හරිද? ඒක අපිට කියලා නැතුණත් අපිට ඒක මේකෙන් පැහැදිලි කරගන්න හැකියාව තියෙනවා. හොඳයි. පැහැදිලි කරගන්න පුළුවන්. හරි. කාර්යයන් කිහිපයක් තියෙනවා. ඊළඟ එක් උපදේශයකට කාර්ය කිහිපයකට උපදෙස් දිය හැක. එක් උපදේශයකට කාර්ය කිහිපයකට උපදෙස් දෙන්න පුළුවන්. ඔව් ඉතින්. හරිද? මේකේ එක උපදේශකයෙක් ගත්තාම කාර්ය ගොඩකට කිහිපයකට උපදෙස් දෙන්න පුළුවන් එකත් හරි. ඊළඟ එක් කාර්යයක් සඳහා ගොවියෙකුට උපදේශකයන් කිහිප දෙනෙකු සිටිය හැක. ඔන්න. මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. දැන් ටාස්ක් එකක් අදාළ වෙන්නේ ගොවියෙකුටනේ. එතකොට මේ ටාස්ක් එකට අදාළව කවුද මේ උපදෙස් දෙන්නේ ඇවිල්ලා? ඇඩ්වයිසර්ස්ලා. හරිද? එතකොට එක කාර්යයක් සඳහා ගොවියෙකුට උපදේශකයන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන්ලු. ඔව් ඉතින් ඉන්න පුළුවන්. මොකද මේක මිනිටු වෙන එකක්. ඇඩ්වයිසර්ලා ගොඩක් ඉන්න ටාස්ක් එකකට උපදෙස් දෙන්න. ඉන්න පුළුවන්. ටාස්ක් එකක් ගත්තාම ඇඩ්වයිසර්ලා ගොඩක් ඉන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්න පුළුවන්, ගොඩක් ඉන්න පුළුවන්. මිනිටු වෙනනේ. එතකොට ෆාමර් කෙනෙක් සම්බන්ධයිනේ ටාස්ක් එකකට ගොවියෙක්. එහෙනම් ඒ ගොවියට තමයි උපදෙස් දෙන්නේ. එහෙනම් ගොවියට උපදේශකයෝ කිහිප දෙනෙක්ගේ උපදෙස් ගන්න වෙන්න පුළුවන්. එක කාර්යයක් සඳහා ගොවියෙකුට උපදේශකයන් කිහිප දෙනෙකු සිටිය හැක. එහෙනම් මේ තුනම හරි. ABC සියල්ල. වැඩි පැහැදිලිද උස? කො හරි. ඒක වඩාත්ම පැහැදිලි කරගන්න පුළුවන් ER එක ඇන්දාම ඇත්තටම.
මොනවාරි ගැටලුවක් තියෙනවා අහන්න. හරි. ඊළඟ තව ප්‍රශ්නයක් අහලා තියෙන එකේ. තව ප්‍රශ්නයක් අහලා දෙනවා. අපි බලමු. 38 වෙනි ප්‍රශ්නේ හොඳේ. 38 අහලා තින්නේ මේකම සම්බන්ධ කරලා තමයි අහලා තියෙන්නේ. මේකේ තියෙන මෙහෙම සියලු සම්බන්ධතාවත් දෙවෙනි ප්‍රමත අවස්ථාවේ පවතී. ආරක බලලා තමයි කියන්න ඕනේ. හරිද? ඔව් නේද? පළවෙනි එකයි දෙවෙනි එකයි නම් කිසිම අවුලක් නැහැ. තුන්වෙනි ප්‍රමත කරන අවස්ථාවේ තියෙනවා. ටාස්ක් එක ගත්තත් ඉතින් ටාස්ක් නේම් එක ඒකට අදාළයි. farm id start date end date නේ තියෙන්නේ. එතකොට ටාස්ක් id මත ටාස්ක් නේම් එක රඳා පවතිනවා. farm id එකත් රඳා පවතිනවා. start date එකත් රඳා පවතිනවා. end date එකත් රඳා පවතිනවා. එහෙනම් පූර්ණ පරායක්තාවක් තියෙන ටාස්ක් එකෙත්. ඇඩ්වයිස් එක ගත්තත් start date end date ප්‍රාථමික අතුරු මත රඳා පවතිනවා. කොටසක් මත නෙමෙයිනේ සම්පූර්ණ ප්‍රාථමික අතුරු මත. ඒ කියන්නේ එක ඇඩ්වයිසර් කෙනෙක් එක ටාස්ක් එකක් මෙන්න මේ දවස් ඉඳන් මේ දවස් වෙනකම් කරනවා. ඒතර ප්‍රාථමික අතුරු මත තමයි, ඒ කියන්නේ සංයුක්ත අතුරු මත තමයි රඳා පවතින්නේ. ඉතින් එහෙනම් තුනම තියෙන්නේ තුන්වන ප්‍රමත කරන අවස්ථාවේ. හරි 3NF. ඒක හරි. ඊළඟ ටාස්ක් සම්බන්ධතාවයේ ඇති start date උපලක්ෂණයේ ව්‍යුත්පන්න කළ උපලක්ෂණයකි. නෑ start date කියන්නේ ව්‍යුත්පන්න උපලක්ෂණයක් නෙමෙයි. හරිද? අපිට එහෙම එකක් මේක අදහස් කරලත් නැහැ, එහෙම එකක් දීලත් නැහැ. ඒක ඇවිල්ලා සාමාන්‍ය උපලක්ෂණයක්. හරිද? ඒක ගන්න බෑ. ඊළඟ ඇඩ්වයිසර් සම්බන්ධතාවයේ ඇති add nic යන අපේක්ෂක යතුරකි. ඔව් නේද? ඇඩ්වයිසර්ට ID එකකුත් දීලා තියෙනවා. එතකොට මේ ඇඩ්වයිසර් ID එකකුත් දීලා තියෙනවා, nic එකකුත් තියෙනවා. ඒතර ID එක තමයි ප්‍රාථමික යතුර කරලා තියෙන්නේ. ඉතින් අනිත් එක අපේක්ෂක යතුරක් කියලා අපිට ගන්න හැකියාවක් තියෙනවා. දැන් මෙතන අපේක්ෂක යතුරක් දැන් අරක අන්ලයින් කරලා තියෙන්නේ. ඉතින් අපේක්ෂක යතුරක් කියලා කියන්න පුළුවන්. nic එක අපේක්ෂක යතුරක්. හරි. ඒ නිසා ඒ සහ C හරි. ඒ සහ C හරි. උත්තරය 3. 38ට 3. 38ට 3. හරි. මං හිතන්නේ මේ මම මතක නැහැ වැඩිම ආව අවුරුදු මන්ද ඩේටාබේස් එකෙන් 8ක්. මම කියන්නේ ප්‍රෝග්‍රෑමින් වලුත් නෑ එච්චර. බලමු ප්‍රෝග්‍රෑමින් වල කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 7යි. ප්‍රෝග්‍රෑමින් වලින් තියෙන්නේ 7යි. ඩේටාබේස් වලින් ඊට වඩා ඇවිල්ලා. හරි. ඉතින් බලන්නකො. උතර ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස් එකතු වුණාම ප්‍රශ්න 15ක් හැදිලා. ලකුණු 15ක් පාඩම් දෙකේ. MCQ වලින් විතරක්. හරිද? එතකොට දෙවෙනි කොටසේ ප්‍රශ්න දෙකක් වෙනම එනවනේ. ඉතින් ප්‍රෝග්‍රෑමින් විභගත රචනාවක් තියෙනවා දෙවෙනි කොටස. ප්‍රෝග්‍රෑමින්. ඉතින් ඩේටාබේස් වෙනම ප්‍රශ්නයක් හැදෙනවා. එතකොට සෑහෙන ලකුණු ප්‍රමාණයක්. පැහැදිලිද? මේ ඒ පාඩම් දෙකකින් විතරක්. එතකොට දෙවෙනි කොටසේ 7මාර ගාන ගත්තා ලකුණු 15යි. මෙතන 15යි 30යි. 30යි අතන ලකුණු 5කුත් අහම 35යි. S එකක් මේ පේපර් එකේ S එකක් ගත හැකි පාඩම් දෙකකින් ඔක්කොම ඒක ඔක්කොම ලකුණු ගත්තොත්. බලන්නකො 35ක් ගත හැකි. ඔව්. 35ක් යනවා කියන්නේ පාඩම් දෙකකින්. ලකුණු 35ක්. සෑහෙන ලොකු ප්‍රමාණයක්. හරි. නෑ තත්ත්වේ. ඊළඟ අපිට මේ Python එකක් දීලා තියෙන්නේ නේද? කොහොමද තියෙන්නේ?
ans සමානයි b මෙහෙමනේ තියෙන්නේ print ans print කරන්න තියෙන්නේ ans හොයාගමු හරි a10යි b4යි a10යි b4යි c7යි a10යි b7 ප්‍රමුඛතාව වරහන් වලට යනවා මෙතන 6යි මේක ඉතින් එකපාර සුළු කරලා දැහ කමන්නේ අපි ඒවට යන්කෝ 6යි හරිද බෙදීම ගුණ මේ මොඩ් මෙතන තියෙන සෝරි බෙදීම නෙමෙයි බෙදීම ගුණ කිරීම මොඩ් එක ඩිව් එක ෆ්ලෝ ඩිවිෂන් මේ හතරම එකම ප්‍රමුඛතාව මට්ටමේ. ඒතර ඒ දෙන්න මුලින් අපි සුළු කරන්න වෙනවා. 10 මොඩ් 4. 10 මොඩ් 4 කියන්නේ 10 4ෙන් බෙදලා ඉතුරු කීයද? 10ට 4 ඒවා 2යි ඉතුරු 2යි. දාන්න. 7 ඩිව් 6. ඒ කියන්නේ 7 6ෙන් බෙදුවාම පූර්ණ සංඛ්‍යාව කීයද? 7ට 6 ඒවා 1යිනේ. 1යි. එහෙනම් උත්තරේ 3. හරිද? 2යි 3. 39ට 1. 39ට 1. හරි බලන්න. ඊළඟ 40. 39ට 1. අවශ්‍ය නොට ටක් ගාලා දාගන්න. හරිනේ. ඊළඟ ෆන්ක්ෂන් දෙකක් තියෙන්නේ ලියන්න මොනෙත් නෑ අකවයි ලියමු. හරිද? def function 1 කියලා එකක් තියෙනවනේ. func1 a, b ඉතින් ෆන්ක්ෂන් එකක් def define කරද්දි def කියන වචනේ භාවිතා කරනවා මේ තියෙන ෆන්ක්ෂන් එකේ නම මේ තියෙන parameters පාරාමිතික අගයන්. හරිද? කොලන් එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ෆන්ක්ෂන් එක ඇතුලේ කරන්නේ රිටර්න් කරනවා මෙන්න මේ a bත් එක්ක එකතු කරලා එන අගය. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක කෝල් කරාම ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකට ෆන්ක්ෂන් එක අගයන් දෙකක් දාලා දුන්නා මේ අගයන් දෙක එකතු කරලා නැවත එළියට යවනවා. හරි? රිටර්න් කරනවා. ඊට පස්සේ තව ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරලා තියෙනවා. ඒක func2 ෆන්ක්ෂන් 2 කියලා තමයි අරගෙන තින්නේ. ඒකෙත් ab කියලා අරන් තින්නේ. ab ඒක රිටර්න් කරන ගුණ කරලා. රිටර්න් a ගුණ කිරීම b. මෙහෙමයි. මේ ab මේ ab ට එහෙම සමාන බලපෑමක් නැහැ. හොඳ හේතුව තමයි මේ ෆන්ක්ෂන් එක ඇතුළත තමයි මේ ab බලපෑම වෙන්නේ. මේ ab ඇතුළත. අපි ඒකට කියන්නේ local variable කියලා. මේක ග්ලෝබල් කරොත් තමයි එළියටත් බලපාන්නේ. හරි. ඊළඟ result. result කියලා variable එකක් අරගෙන මුලින්ම function 1 එක call කරනවා parameters දෙකක් නේ තියෙන්නේ. එකක් දෙනවා 3 කියලා. අනිත් එක function func. function 2 කියලා 2 4 කියලා තමයි දීලා තියෙන්නේ. මොන බලන්න. දැන් function එක call කරද්දී දැන් මේ function එක call කරනවා නම් මම කරන්න ඕනේ function 1 කියලා අගයන් දෙකක් දෙන එක. 2 4 දුන්න කියන්නේ කොහොමද? එතකොට කරන්නේ 2යි 4යිනේ මෙතනට a ට එනවා 2 b ට එනවා 4 දෙන්න එකතු කරලා මෙතනට අගය වෙනවා. ඒ කියන්නේ 6 එනවා.
දැන් මේක කරලා තියෙන්නේ මොකද්ද? මේක කරලා තියෙන ෆන්ක්ෂන් 1 එකේ එකාගයක් 3. එතකොට ඒ 3 හැබැයි b හොයන්න ෆන්ක්ෂන් 2 එක කෝල් කරන්න ඕනේ. හරි ඉතින් අවුලක් නැහැ නේ. අපි ෆන්ක්ෂන් 2 එක කෝල් කරමු. ෆන්ක්ෂන් 2 මේක කෝල් කරනවා. a ට එන්නේ 2, b ට එන්නේ 4. හරි. එහෙනම් a2යි b4යි රිටර්න් කරනවා. මොකක් කරලාද? ඒ දෙන්න ಗುಣ කරලා. එතකොට a4යි b4 sorry a2යි b4යි 4 2 8යි රිටර්න් කරන්නේ 8. එහෙනම් මෙන්න මේ කොටස වෙනුවට දැන් ඉන්නේ කීයද? 8. එහෙනම් ෆන්ක්ෂන් 1 එක කෝල් කරන්නේ 3 සහ 8න්. එහෙනම් මෙයා 3යි මෙයා 8යි. 3යි 8යි එකතු කරලා රිටර්න් කරනවා මෙතනට. එතකොට දැන් මෙන්න මේ සම්පූර්ණ එක වෙනුවට එන්නේ කීයද? අන්න අතනින් රිටර්න් කරන අගය. කීයද? 11. එහෙනම් රිසල්ට් එක 11යි. ඒ කියන්නේ උත්තරේ 1යි. හරි. ඒක එච්චර අමාරු නෑ. අපි ඊට වඩා ගොඩක් සංකීර්ණව කරලා තියෙනවා නේද? ෆන්ක්ෂන් ඇතුලේ ෆන්ක්ෂන් අර මේ රිකර්සිව් නැවත නැවත කෝල් වෙන ඒවා. මේක එහෙම එකක් වෙන්නේ. වැඩි පැහැදිලිද උස්සා? මේකද මේ තුසල් මේක දායි කියලා දෙන්නේ කිය. මේකද? හරි. මෙහෙම ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒක දෙනවනේ. ෆන්ක්ෂන් 1 a, b පැරාමීටර්ස් රිටර්න් කරන්නේ ab. එතකොට මේ වෙනම ෆන්ක්ෂන් එකක් මේක. ab අදාළ වෙන්නේ මෙයාට විතරයි. මේ ab අදාළ වෙන්නේ මෙයාට විතරයි. දෙන්න අතර හිම සම්බන්ධයක් නැහැ. මේක වෙනම ෆන්ක්ෂන් එකක් ෆන්ක්ෂන් 2 කියලා තියෙනවා. රිසල්ට් සමානයි කියලා වේරියබල් එකකින් තමයි ෆන්ක්ෂන් 1 කෝල් කරන්නේ. හැබැයි ෆන්ක්ෂන් 1 කෝල් කරද්දී දැන් අගයන් දෙකක් දෙන්න මේ 1 එකට. එකකට දෙනවා 3 අනිත් එකට දෙන්නේ අර ෆන්ක්ෂන් එක ආපහු. මේ ෆන්ක්ෂන් එක කෝල් කරන එක. එහෙනම් මේකේ අගය හොයාගන්න බැමුලි. එහෙනම් ෆන්ක්ෂන් 2 කෝල් කරනවා 2 4 කියලා. එහෙනම් func2 ෆන්ක්ෂන් 2 මේක 2 මේක 4. එතකොට 4 වරක් 2 8යි. ඒක රිටර්න් කරනවා. රිටර්න් ඉන්නේ මෙතනට. එතකොට මෙන්න මේ මම රවුන්ඩ් කරපු එක වෙනුවට එන්නේ දැන් 8. දැන් පුළුවන් ෆන්ක්ෂන් 1 එක කෝල් කරන්න. 3,8. 3,8 කියන්නේ ෆන්ක්ෂන් 1 එකට යනවා. a කියන්නේ 3, b කියන්නේ 8. ඒ දෙන්න එකතු කරනවා 3 8 11යි රිටර්න් කරනවා. දැන් මෙන්න මේ සම්පූර්ණ කොටස වෙනුවට තමයි 11 ඉන්නේ. 11 නම් රිසල්ට් කියන වේරියබල් එකට පැවරෙනවා. එතකොට රිසල්ට් එක 11යි. හරිද? හරිද? කො මුල් ෆන්ක්ෂන් එකේ 3යි තව අගයක් තිබ්බනම් නෑ නෑ. එහෙම බෑ හොඳේ. ෆන්ක්ෂන් 1 කෝල් වෙන්නේ අනිවාර්යෙන් පැරාමීටර් දෙකකින් විතරයි. ෆන්ක්ෂන් 2 කෝල් වෙන්නේ අනිවාර්යෙන් පැරාමීටර් දෙකකින් විතරයි. පැහැදිලිද? මේක අපිට බෑ පැරාමීටර්ස් ගොඩක් දාන්න. එහෙම આવුත් එරර් එකක් එනවා. තේරුණාද? ඔයා කියන්නේ මේක 3 ළඟට තව අගයන් තිබුණොත් කියලා එකමා දාලා. එහෙම බෑ. හරි දැන් ෆන්ක්ෂන් 1 එක කෝල් කරද්දී 3, මේ ෆන්ක්ෂන් එක කෝල් කරලා මෙතන එක ගේන්න ඕන. එතකොට මේ ෆන්ක්ෂන් එක මේ අගයන් දෙකෙන් කෝල් වෙනවා. තව අගයක් තියෙන්න බෑ. කිසි ඒ කියන්නේ මේ ඇවිල්ලා සාමාන්‍ය පැරාමීටර්ස් නේ තියෙන්නේ. ඒක නෝමල් පැරාමීටර්ස් වලදී අපිට වැඩිපුර එන්න බෑ. එහෙනම් වැඩිපුර දානවා නම් අපි තරු ලකුණක් දාලා පාවිච්චි කරනවා. එතකොට අපිට පුළුවන් වැඩිපුර පැරාමීටර්ස් භාවිතා කරන්න. පැහැදිලිද? මේ වරහන් දෙක හොඳට බලන්න. ෆන්ක්ෂන් 1 කියන එකේ වරහන මේක 3 මේක සහ එළියෙන් තව වරහන තියෙනවා. එතකොට මේ දෙකක් දීලා තියෙන්නේ. එතකොට ෆන්ක්ෂන් 1 එක කෝල් කරන්න නම් 3 තියෙනවා. ඊට කලින් ෆන්ක්ෂන් 2 එක කෝල් කරන්න ඕන. ෆන්ක්ෂන් 2 එක කෝල් කරද්දී 2 4 කියන අගයන් දෙකෙන් තමයි කෝල් කරන්නේ. එතකොට 2යි 4යි ගුණ වුණාම 8යි. හරි? 4 2 4. ඒක තමයි මේ මැදන්ට එන්නේ. එතකොට මෙතන ෆන්ක්ෂන් එක ලස්සනට හැදෙනවා. ෆන්ක්ෂන් 1 3,8 කියලා. හරිද? තව දෙකටම තව අගයන් එන්න බෑ. කමා දාලා ඔයා තව අගයක් ආවොත් එක රේඛයක් එනවා.
හරි මම යනවා 41 වෙනි එකට. 41 ලියන්න දෙයක්වත් නෑ වගේ. මේකෙන් පැහැදිලි කරමුනේ. 41. මේක තියෙනවා පහත Python කේතේ ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානය කුමක් වේද? මේකේ තියෙනවා ෆන්ක්ෂන් එකක් def කියලා. modify string තමයි ෆන්ක්ෂන් එකේ නම. input string තමයි ඒකේ පැරාමීටර් එක. මේකේ තියෙන input string ධන සමානයි world කියලා එකතු කරන්න තමයි දෙන්නේ input string එකට world කියන වචනේ. ඊට පස්සේ text කියලා variable එකක් කරන් තියෙන hello ඒක තියෙන ෆන්ක්ෂන් එකෙන් එළිය හොඳේ. ඊට පස්සේ modify string එක text එකෙන් call කරනවා. modify string එක text එකෙන් text කියන එකෙන් call කරනවා. ඒ කියන්නේ modify string text වෙනකොට මෙතන hello එනවා. එතකොට input string කියන එකට තමයි hello ලැබෙන්නේ. මේකේ වෙන්නේ ඒකට එකතු වෙනවා world කියන එක. ඒතර hello world කියලා තමයි input string එකට ලැබෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන print කරලා තියෙන text එක. අඩුම තරමේ මේ input string කියන එක print කරලත් නැහැ. ඒක return කරලත් නැහැ. මුකුත් කරලා නැහැ. ඒක function එක ඇතුලේ තියෙන නිකම්ම variable එක. මෙතන print කරලා තියෙන text එක. ඉතින් text එක ඇවිල්ලා hello නේ. hello විතරයි print වෙන්නේ. ඒක නිසා උත්තරේ ඒක. වැඩේ තේරුණාද? හේතුව තමයි මේකේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා මෙතන. modify string කියලා text. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ text එකට ලැබෙන්නේ hello කියන වචනේ. එතකොට modify string කියන එකට මෙතන input string කියන පැරාමීටර් එකට පාරාමිතික අගයට hello කියලා තමයි ලැබෙන්නේ. එතකොට මේකෙන් කරන්නේ මොකද්ද? මේ plus equal කියලා එකෙන් අදහස් වෙන්නේ input string සමානයි input string ධන world කියන එක space world. එතකොට ඇත්තටම වෙන්නේ input string එකට එන්නේ hello කියලානේ. එතකොට hello එකට එකතු වෙනවා space එකකුත් එක්ක world. එතකොට input එක පවරන්නේත් input string එකටම තමයි. එතකොට input string කියන variable එක hello world කියලා එනවා space එකකුත් එක්ක. ඒක හරි. එහෙම වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ෆන්ක්ෂන් එකෙන් එළියට ඒක රිටර්න් කරන්නෙත් නැහැ. ෆන්ක්ෂන් එක ඇතුලේ print කරන්නෙත් නැහැ. අනිත් එක ඒක නිසා ඒක මුකුත් වෙන්නේ නැහැ. මේකේ තියෙන එකම අවුට්පුට් එක ප්‍රතිදානය කුමක්ද කියලා අහන්නේ print කරනවා text. print කරන්නේ text. හරිද? text print කරන්නේ. ඒක නිසා අපිට hello කියලා විතරයි අවුට්පුට් එන්නේ. ඔන්න ඔක තේරුණාද අතුස්සන්? text එකේ hello නේ තියෙන්නේ. hello print වෙනවා. අච්චර මොකුත් දුන්නා. පැහැදිලිද? ඔතන print input string කියලා දුන්නත් එන්නේ නැහැ. ඒතකොට error එකක් එනවා. හේතුව තමයි රිටර්න් කරලත් නැත්තම් මුකුත් අගයක් අතන කෝල් කරන්නේ. ඊට පස්සේ ඊට අමතරව input string කියන්නේ local variable එකක්. ඒක බලපාන ෆන්ක්ෂන් එක තුලට විතරයි. ඒතර ෆන්ක්ෂන් එකෙන් එළිය නිකන් print එකක් දැම්ම කියලා ඒක එන්නේ නැහැ. එහෙනම් ඒක global කරලා තියෙන්න ඕනේ. ඒ නිසා මෙතන උත්තරේ hello කියලා එන්නේ. හරි. තේරුණාද? අතු සම්මන් පොඩ. කො මැසේජ් එකක් දාන්න නැත්තම් කොහොමද දාන්නෙත් නැහැ. කො තව පාරක් පැහැදිලි කරන්න ඕන අතුසන්. නිදි නැත්තම් අතුසන් බා. ඉක්මනට. කො
මං කියන එක ඇහෙන්නේ නැද්ද? කියන එක ඇහෙනවද උසන් බා? රියැක්ෂන් එකක් දාන්නත් උසන්. ඇහෙනවද උසන් බා? කොහොනිද දෙන්න? අර කීප එක තේරුම් නැත්තම් අත උසන්. ඉක්මනට. ඔරිජිනල් ලිස්ට් නේ. ඔරිජිනල් ලිස්ට්. 1 2 3 4 5. සිම්පල් තියෙන කමක් නැහැ. හරි. බලමු. ප්‍රධාන කුමක්ද කියලා අහන්න. මේකේ තියෙනවා ඔරිජිනල් ලිස්ට් කියලා ලිස්ට් එකක්. ඒකේ තියෙනවා 1 2 3 4 5 කියලා අගයන්. හරිද? ඊට පස්සේ ඔරිජිනල් ලිස්ට් එකේ කොපි එකක් මේකට පවරන. ඉතින් කොපි එකක් කියන්නේ ඔරිජිනල් ලිස්ට් එකේ හැමම තියෙද්දි නිව් ලිස්ට් කියලා ඔය අගයන් ටිකම එනවා. හරි. ඊට පස්සේ new list.clear new list එක clear කරනවා. clear කරනවා කියන්නේ ඒක හිස් වෙනවනේ. දැන් ඒතර new list එක වෙනමයි original list එක වෙනමයි දැන් තියෙන්නේ. හොඳයි. හරි. ඔරිජිනල් ලිස්ට් එක කියන්නේ මේක. ඒකේ කොපි එකක් මේකට දැම්මහම මේ නිව් ලිස්ට් එකේ ඇත්තට මේ අවස්ථාවේදී අර ලිස්ට් එකක් එකේම කොපි එකක් තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 5 කියලා. ඒ කියන්නේ මෙන්න මේ පියවරේදී මේ කියන නිව් ලිස්ට් එක 1 2 3 4 5 කියලා තමයි ලිස්ට් එක තියෙන්නේ. හරි. හැබැයි මේ පියවලියෙන් මොකද කරන්නේ? ඒක ක්ලියර් කරනවා. ක්ලියර් කරනවා කියන්නේ ඩිලීට් කරනව නෙමෙයි ඈ. කොටු වරහන් දෙක විතරක් ඉතුරු වෙනවා. ඇතුලේ අවයව ටික නැති වෙනවා. ක්ලියර්. ඊට පස්සේ පියවරේදී පියවරෙන් පියවරට ක්‍රියාත්මක වෙන්නේ append කරනවා 6 ඔරිජිනල් ලිස්ට් එකට. ඒතර ඔරිජිනල් ලිස්ට් එකේ කෙලවරට 6 වෙනවා. append කරනවා කියන්නේ කෙලවරකින් ඇතුළත් කරනවා. හරිද? ඊට පස්සේ print කරනවා ඔරිජිනල් ලිස්ට් එක. ඒතර ඔරිජිනල් ලිස්ට් එක print කරද්දී 1 2 3 4 5 6 කියලා එනවා. ඊට පස්සේ new list එකට අදාළව
ඇයි වගේ ටික ඔක්කොම එක්කම කොටු වරහන් දෙක විතරක් එනවා. empty list එකක් එන්නේ. හරි පේලි දෙකකට වදින්නේ. මොකද print දෙක වෙන වෙනම තියෙන්නේ. එහෙනම් උත්තරය 4. උත්තරය 4. පැහැදිලිද? අත උස්සන්න බෑ. පැහැදිලි අත උස්සන්න. හරි. මෙහෙමයි. මේ ලිස්ට් වල මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාලට හිතන්න පුළුවන් ඇයි මේ ඩොට් කොපි කියලා දැම්මේ? කොපි කියලා දාන්න නැතුව මේක බැරි සමාන කරන්න. කොපි කියලා දාන්න නැතුව මේක සමාන කරොත් එහෙම new list සමානයි මේ original list කියලා. එතකොට අර list එකම list එක තමයි දැන් නම් දෙකෙන්ම තියෙන්නේ. එතකොට මම new list එක clear කරපු ගමන් දෙකම clear වෙනවා. දෙකම කියලා එකක් නෑ. එකට නම් දෙකක් set වෙන එක තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද මම මේ කියන එක? original list සමානයි මේක. original list එක සමාන කරනවා ආවෝ new list එකට. දැන් එතකොට new list කියන්නේ toy කියන original list එකම තමයි. පැහැදිලිද? එතකොට new list clear දීපු ගමන් නැති වෙනවා. ඒක නිසා තමයි අතන copy එකක් දෙන්නේ. එතකොට copy එකක් දෙනකොට original list එක වෙනම තියෙනවා, new list එක වෙනම තියෙනවා. හැබැයි දෙකෙම සමානව තමයි මෙතනට වෙනකන් තියෙන්නේ. මෙතනින් පස්සේ new list එක clear කරනවා, original list එක 6ක් append කරනවා. එතකොට තමයි මේ විදිහට. හරි? ඊළඟ ප්‍රශ්නේ 43 අපි බලමු. 43 කොහොමද එන්නේ? 43 වෙනි ප්‍රශ්නේ. ඒක තියෙනවා පහත ක්‍රම ලේඛනයේ තරු ලකුණු කොපමණ ප්‍රමාණයක් ප්‍රදානය කරයිද? ඉතින් i loop එකක් තියෙනවා. i සමානයි 7යි. හරි ඔමන තියෙන්නේ. හරි. අපෙන් අහනවා තරු ලකුණු කීයක් එනවද කියලා. හරි. ඉතින් අපි බලමු තරු ලකුණු කීයක් එනවද කියලා. මෙන්න වේරියබල් එකයිනේ තියෙන්නේ ඉතින් i විතරයි තියෙන්නේ නේ. හරි අපි බලමු i වල වෙනස් වීම. 7න් පටන් ගන්න. i විශාලද බලනවා බිඳුවට වඩා. ඔව් විශාලයි. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේකෙන් අදහස් වෙන්නේ i සමානයි i ඍණ 3. කලිනුත් තිබුණේ ධන කියලා. ධන සමානයි කියලා. මේ වේරියබල් එකම එකෙම 3ක් අඩු කරලා ඒකටම පවරනවා කියන එක තමයි මේකේ අදහස. එතකොට ඇත්තටම වෙන්නේ මොකද්ද? i ගෙන් 3ක් අඩු වෙන එක. i ගෙන් 3ක් අඩු කරාම i කීය වෙනවද? i 4 වෙනවා. දැන් එතකොට මෙතන i 4යි. print කරනවා තරු ලකුණ. අන්න. හරි output ඔන්න එක තරුවක් ඇදුණා. මේක 4 වුණාම තමයි එක තරුවක් ඇදුණා. හරි. ඊට පස්සේ if එකේ බලනවා i කුඩා හෝ සමානයි 2ද කියලා. නෑනේ. i කියන්නේ 4යි කුඩා හෝ සමානයි 2 නෙමෙයි. එහෙනම් break වෙන්නේ නෑ. යනවා else එකට. else එකට if එකේ else එක තමයි මේ තියෙන්නේ. if එකට ගියේ නැත්නම් යන්නේ කොහෙටද? else එකට. එහෙනම් තව තරුවක් වදිනවා. දැන් while loop එක ඇතුලේ තියෙන්නේ i යන උඩට දැන් i කීයද? තාම 4යි. බිඳුවට වඩා විශාලයි. එහෙනම් මේ පියවරට එනවා. මේ පියවරේ දෙන්නේ 3ක් අඩු වෙනවා. ඒතර 1 වෙනවා. හරිද? print කරන තරුවක්. තව තරුවක් වදිනවා. 1 කුඩා හෝ සමානයි 2ද කියලා බලනවා. ඔව් සත්‍යයි. සත්‍ය නම් else එකට යන්නේ නැහැ if එකට යනවා. break එකකින් වෙන්නේ break කියන එකකින් වෙන්නේ මොනවාද? පුනර්කරන පාලන කාණ්ඩ. සම්පූර්ණයෙන් පුනර්කරණය නවත්තනවා. while loop එක end කරනවා. ඉතින් ඉවර වෙනවා. මෙතනින් එහාට මුකුත් ගිල නැහැ. එහෙනම් තරු කීයද වැදුනේ? 3යි. තරු ලකුණු 3යි output උනේ. උත්තරය 43ට 2. 43ට 2. හරි. ඊළඟ අනන්‍ය යතුරු සහිත යතුරු අගය යුගල එකතුවක් ගවඩා කිරීමට Python මේ ඩික්ෂනරි ලිස්ට් සහ ටපල් දත්ත view අතුරින් කුමක් භාවිත කළ හැකිද? ඩික්ෂනරි විතරයි. හරිද? ඩික්ෂනරි වල තමයි අපි සංගල වරහන් දාලා නේද? කී එකකුයි වැලියු එකකුයි ওই විදිහට ලියාගෙන යන්නේ key value. හරිද? එතකොට අපි ටපල් ලියන්නේ සාමාන්‍ය වරහන් ඇතුලේ normal කමා දාලා list වගේම ලියනවා. list ලියන්නේ කොටු වරහන් ඇතුලේ. හරි. ඒබැයි index එකක් තියෙන්නේ key එකක් නෙමෙයි. ඒතර key එක තියෙන්නේ dictionary වල විතරයි.
හරි වෙනසක තියෙන ටපල් දැන් සාමාන්‍ය වරහන් දාලා තියෙන ටපල් වෙනස් කරන්න බෑ. ලිස්ට් වල තියෙන ඒවා වෙනස් කරන්න පුළුවන්. හරි. ඊළඟ 45 බලමු. 45 බලමු. හතලිස් පහේ තියෙනවා for loop එකක් නේ. for I in range 1,7. for j in range I දන හරිද? ඊට පස්සේ print j නෑ j ගුණ කිරීමයිනේ. ගුණ කිරීමයි කමා end. මේක දාන එකකින් මොකද්ද වෙන්නේ? for එක කෙලින් තමයි print කියලා තියෙන්නේ. print නිකන් මුකුත් වෙන්නේ නැහැ. ඒතකොට normal print එකක් කියන පල්ලෙහාට වදින එක තමයි. හරි. හරි අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එච්චරයි තියෙන්නේ. හරි. for loop එකක් ඇතුලේ for loop එකක් තමයි තියෙන්නේ. හරිද? අපි බලමු කොහොමද මේකේ output එක එන්නේ කියලා. මුලින්ම for I in range. I පටන් ගන්න කීයෙන්ද? ඔන්න I. හරිද? j කියලා තියෙනවා I තියෙනවා. I පටන් ගන්න කීයෙන්ද? 1. 1 ඉඳන් 3 දක්වා යනවා. 1,4 කියන්නේ මේ ආරම්භකගේ මේ අවසන් අගය 4 එන්නේ නැහැ. 1 2 3 කියන අගයන් තමයි යන්නේ. හරි. කොහොම වුණත් මුලින් I 1 වෙනවා. එක අවස්ථාවේදී for j යනවා j in range 1 ඉඳන් 1 I දන 1 වෙනකම්. දැන් I දන 1 කියන්නේ I 1යිනේ. එහෙනම් 2 වෙනකම්. 1 ඉඳන් 2 වෙනකම් කියන්නේ 1 විතරයි යන්නේ ඇත්තට. 1 ඉඳන් 2 වෙනකම් කියන්නේ 1 විතරයි. හරි අපි බලමු. එහෙනම් ඔන්න j දැන් 1යි. j 1යි print එක j ගුණ කිරීම I. ඕනනම් ඒකත් ඔන්න මේ මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. හරි. j ගුණ කිරීම I කියලා ලියමුකෝ. j I ගෙන් ගුණ කරාම උත්තරේ 1යි. හරිද? ඒක print වෙනවා. කොහොමද ඒක විතරයි print වෙන්නේ? මොකද for loop එක ඉවර වෙනවා. හරි. ඒක නිසා මේ දැන් මේකෙන් කරන්නේ අර පල්ලෙහාට වදින්න නැතුව මේ තිරස් අතර වදින එක. දැන් ඒක වෙන්නේ නැහැ. for loop එක ඉවර වෙනවා. හැබැයි for loop එක ඉවරනවා print එකක් වදිනවා. මේ print එක ඇතුලේ හිස්නේ. හිස් වදිනවා කියන්නේ ඊළඟ failure normal යන එක තමයි වෙන්නේ ඉතින්. හරි. ඊළඟ failure normal යනවා. තව failure. එහෙනම් output එක ලිව්වොත් එහෙම දැන් output එක I 1 වැදිලා තියෙන්නේ. 1 විතරයි වැදිලා තියෙන්නේ. දැන් ඒතර for loop එකත් ඉවරයි. දැන් I ගේ ඊළඟ අවස්ථාවට යනවා. ඊළඟ අවස්ථාව 2. එහෙනම් 2 කියන්නේ I දන 1 කියන්නේ දැන් 3. එහෙනම් දැන් j යනවා 1 ඉඳන් 2ට. එහෙනම් මුලින් 1 j අපහු 1 මුලින්. දැන් මේ දෙන්නගේ ගුණිතය. j ගුණ කිරීම I. එතකොට දෙවරක් 1 2යි. 2 output වෙනවා. 2 output වුණාට j ඉවර නෑ හොඳේ. මේ for loop එක ඉවර නෑ. මොකද j ගේ තව එකක් යනවා. කීයද 2. දැන් ආපහු j සහ I ගුණ වෙනවා. එතකොට දෙවරක් 2 4යි. ඒක වදින්නේ මේකේ. මොකද තාම මේ for loop එක ඇතුලේ යන්නේ print එක වැදිලා end එකක් දැම්මහම මෙන්න මේ print එක වදින තාක්කල් තිරස් අතර normal space එක output වීමක් තමයි වෙන්නේ. හරිද? space එනවද නැද්ද කියලා අපිට ඒක පැහැදිලිවම පේන්නේ නැහැ. ඒ වුණාට space එක පේන්න වගේ තියෙනවා. කොහොමද උත්තරවල space දීලා තියෙනවා. හරිද? අවුලක් නැහැ නේද එතකොට? හරි. එතකොට 1 2 ඉවරයිනේ. මොකද 1 ඉඳන් 3 දක්වා කියන්නේ 2 වෙනකන් විතරයිනේ යන්නේ. ඉවරයි. එහෙනම් මේක ඉවරයි. එහෙනම් අලුත් පිළිලකට යනවා print එකෙන්. ආයි යනවා I වල ඊළඟ අගයට 3. I වල ඊළඟ අගය 3. හරිද? මේකේ තමයි මේක ගියේ. මේකෙදි මේක ගියේ. දැන් 3ේදී 3ේදී ආපහු j පටන් ගන්නවා. 3 ධන 1 කියන්නේ මෙතන I 3යි 3 ධන 1 කියන්නේ 4යි. 1 ඉඳන් 4ට. එහෙනම් මුලින්ම 1 එනවා. හරි. එහෙනම් j 3 වරක් 1 උත්තරේ 3යි. හරිද? ඒ කියන්නේ මේකේ ගුණිතය මෙතන 4 ආවේ මෙතන 3 එනවා. ඊට පස්සේ j එක ඉවර නැහැ. j ආපහු 2 වෙනවා. ඒතර 3 වරක් 2 6යි. එහෙනම් 6 වදින්නේ තිරස් අතර දැන් යන්නේ. මේකනේ වදින්නේ. මේකට ගියේ නෑ තාම. මේකේ ඇතුලේ යන්නේ. එහෙනම් මේ පැත්තට වදින්න පුළුවන් තරම්. ඊට පස්සේ 3ක් එනවා. එතකොට 3 වරක් 3 9යි. ඒ 9 වදින්නේ මෙහෙම. හරිද?
එතනින් ඉවරයි. මොකද එකේ ඉඳන් 4ට කියන්නේ එකේ ඉඳන් 3ට යන්නේ. එහෙනම් J ඉවරයි. එහෙනම් print එක වදිනවා. ඒ වදිනවත් එක්කම එකේ ඉඳන් 3ට යන්නේ 1,4 කියන්නේ. එතකොට අයිත් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ මේ for loop එකත් ඉවරයි. එතනින් end වෙනවා. සම්පූර්ණයෙන්ම for loop එකත් අවසාන වශයෙන් උත්තර 1 2 4 3 6 9 කියලා තමයි එන්නේ. 1 2 4 3 6 9 උත්තරේ 3. 45ට උත්තරේ 3. 45ට උත්තරේ 3 පැහැදිලිව මෙන්න මෙහෙමම උත්තරේ තියලා තියෙනවා. වැඩේ තේරුණා තුසන් බා? හරි. ඊළඟ for loop එක ඇතුලේ for loop එකක් වැඩ කරන අවස්ථාව. එතකොට මේක එකක් යනකොට මේකේ දැන් එකයි, මේකේ දෙකක් යනකොට මෙතන දෙකක් යනවා, මෙතන තුනක් යනකොට මේකේ තුනක් යනවා. එහෙනම් වෙලා තියෙන්නේ. හරි. එන්න 46 නේ. ඊළඟ තියෙන 46. බලන්න. HTML ගොනුවක පහදියේදී කීත ඛණ්ඩය සලකන්න style tag දෙකක් ඇතුලේ body කියන element එකට body එකට ලියලා තියෙනවා color yellow font family එක Arial Cambria කියලා. මොන දෙයක් දීලා තියෙන එකක් නැත්නම් අනිත් එක වැඩ කරන එක තමයි වෙන්නේ. දෙකක් දුන්නා. හරිද? ඊට පස්සේ dot highlights කියලා highlight කියලා color red කියලා දීලා තියෙනවා. මේ dot එකක් දාලා දෙන්නේ class. හරි CSS class තමයි දෙන්නේ. අරක කෙලිම body එකට dot එක දාලා තියෙන class එකට ඕනෑම class එකකට highlight කියලා තියෙන ඕනෑම class එකකට මේක වැඩ කරනවා. හරි. අපිට කියන මෙහෙම highlight පන්තිය ඉහත ගොනුවේ HTML opening closing උසුලන අතර ඇති div මුලාංගයකට යෙදූ විට කුමක් සිදු වේද? div එකකට දැම්මොත් div කියන්නේ division. කොටසකට දාන්නේ div එක open කරනවා close කරනවා. ඒතකොට එතන කොටසක්. ඉතින් මුලින් කියනවා div මුලාංගයේ පාට text රතු පාටට හැරේ. ඔව් ඒක තමයි වෙන්නේ. ඉතින් color red යන දාලා තියෙන්නේ font එක රතු පාට වෙන එක තමයි වෙන්නේ. div මුලාංගයේ පාට කහ පාටට හැරේ. නෑ ටෙක්ස්ට් කහ පාට වෙන්නේ නෑ. මොකද උඩ එකේ බොඩි එක තිබ්බට මුලින්ම මේ ක්ලාස් එක තමයි මේ ගන්න. හරිද? ඒ කියන්නේ div එකට දීලා තියෙන එකනේ ගන්න මුලින්. බෑ. අකුරවල ප්‍රමාණය විශාල වේ නෑ. කැම්බ්‍රියා එකට එනවලු නෑ. බෝඩ් එක රතු පාට හැර නෑ. නෑ. උත්තර 1. 46ට උත්තර 1. හරිද? div එකට මේ ක්ලාස් එක දැම්මනම් ක්ලාස් එකේ තියෙන එක තමයි එන්නේ බොඩි එකේ තියෙන එක නෙවෙයි. හරි. 46ට 1. ඊට පස්සේ 47 අන්න SEO වලින් අහලා තියෙනවා. හරිද? සෙවුම් යන්ත්‍ර සඳහා ප්‍රශස්ත කරන search engine optimization SEO සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශන නිවැරදි වේද? මතකයි නේද SEO කියන එක? SEO කියන්නේ අපි වෙබ් බ්‍රවුසර් එකේ හරිද? වෙබ් බ්‍රවුසර් එකේ වෙබ් බ්‍රවුසර් කියන්නේ search engine වල අපි මොන හරි වචනයක් search කරාම මොනවා හරි content එකක්. ඒ කියන්නේ වෙබ්සයිට් උඩට එනවනේ. ඒ උඩට එන්නේ ඒ අදාළ වෙබ්සයිට් ඒ සම්බන්ධයෙන් SEO වෙලා තියෙන හින්දා. කියන අපි වෙබ්සයිට් එකක් හදනවා නම් කවුරු හරි අපේ වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් එකට අදාළ මොනවා හරි සර්ච් කරද්දී අපේ වෙබ්සයිට් එක උඩට එන්න ඕනේ. එහෙම එන්න නම් දැන් වෙබ්සයිට් එක මිලියන ගණක් තියෙනවනේ. ඒතකොට එහෙම එන්න නම් අපි මෙන්න මේ SEO කියන එක සිද්ධ කරන්න ඕනේ. ඒකට ගැළපෙන විදියට අපේ වෙබ් පිටු හදන්න ඕනේ. හරිද? ඉතින් අපිට කියලා තියෙනවා මේ සඳහා උදව් වෙන්නේ මොනවද කියලා. හරි අපි බලමු මොනවද කියලා. වෙබ් පිටු වල ඇති අභිලේඛන meta tags SEO සඳහා උදව් වේ. ඔව්. meta tags දාන්න පුළුවන්. meta tags දාන්නේ head එක ඇතුලේ. head එක ඇතුලේ meta කියලා දාලා හරිද? meta කියලා දාලා description ඒ විදියට මේ meta tags භාවිතා කරනවා මේ SEO කරන්නේ. හරි? එහෙනම් ඒක හරි. ඊළඟ ඒ වෙබ් පිටුවක් සෙවුම් යන්ත්‍ර හරහා දෘශ්‍යමාන වීම ඉහළ නංවයි. අන්න හරි. වෙබ් පිටු සෙවුම් යන්ත්‍ර search engine Google වගේ ඒවා. හරිද? Google, Bing, MSN, ASK, Yahoo ඒ වගේ ඒවායි දෘශ්‍යමාන වීම ඉහළ නංවන. ඒ කියන්නේ පෙන්වන එක වැඩි කරන්න ඕන. හරි ඒක තමයි කරන්නේ. ඊට පස්සේ SEO සඳහා හිතකර වෙබ් පිටු සෑදීමට ප්‍රබල පරිගණක භාවිතා කළ යුතුය. නෑ. ප්‍රබල පරිගණක භාවිතා කරන්න ඕනේ. ඒකට අර භාවිතා කරන මේ ටැග්ස් භාවිතා කරනවා. ඔය alt එක හරියට දාන්න ඕනේ. ඊට පස්සේ H1 දාන්න ඕනේ. කියන්නේ headings එහෙම
හරියට දාන්න ඕනේ. ඒවයි තියෙන මොනවාද ඩිස්ක්‍රිප්ෂන් මොන හරි තියෙන ඒවා හරියට දාන්න ඕනේ. කීවර්ඩ්ස් මේ අපි කමෙන්ට්ස් දාද්දි හරියට දාන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. කියන වචන හරියට භාවිතා කරලා තියෙන්න ඕනේ අර කීවර්ඩ්ස් වලට ගැලපෙන විදියට. එහෙම නැතුව මේ ප්‍රබල පරිගණක ඕනේ නැහැ. වෙබ් පිටු හදන්න කොහොමවත් එහෙම ඕනේ නැහැ නේ. හරිද? පවර්ෆුල් කම්පියුටර් ඕනේ කියලා එකක් නැහැ. හරි? ඒතර A සහ B අපි උත්තරය 3 කියලා ගන්න පුළුවන්. 47ට 3. 47 3. හරි 48 බලමු. ෆෝරම් එකට අදාළ පහත HTML කේත පේලිය සලකන්න. ඒකේ තියෙනවා form method එක post action එක process.php. ඉතින් form එකක අපි submit button එකක් දැම්මට පස්සේ submit button එක click කරාම ඔන්න ඔය action එකේ තියෙන attribute එකේ තියෙන PHP file එක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. හරි? මේක කියනවා එහි action ගුණාංගය. post කියන්නේ method එක. method තියෙන්න පුළුවන් get එකයි post එකයි. හරිද? දෙකෙන් එකක්. පෝරමේ දත්ත වර්ගයේ පැහැදිලිව දක්වයි නෑ. දත්ත වර්ගය නෙමෙයි. පෝරමේ දත්ත හසුරවන සේවාදායක ගොනුව පැහැදිලිව දක්වයි. අන්න හරි. දත්ත හසුරවන සේවාදායක ගොනුව. ඒ කියන්නේ PHP එක. හරි. බලමු තව මොනවද කියලා තුන. වෙබ් පිටුව මත පෝරමේ එකෙල්ල කිරීම. එකෙල්ල කිරීම නෙමෙයි. හරිද? alignment මොන? alignment. පෝරමය PHP උපදේශාවලියක් ලෙස ප්‍රකාශ කරයි. ප්‍රකාශ කරනවා කියන එක ගන්න බැහැනේ. ඒක හරියන්නේ නැහැ. PHP උපදේශාවලිය ස්ක්‍රිප්ට් එකක් ලෙස ප්‍රකාශ කරයි. නෑ නෑ ෆෝම් එකේ හැම ප්‍රකාශ කිරීමක් නෙමෙයි වෙන්නේ. මේ ඇවිල්ලා දත්ත හසුරවන සේවාදායක ගොනුව ක්‍රියාත්මක කරනවා කියන එක අපි ෆෝම් එකේ දත්ත දාලා ඉවර නම් PHP ෆයිල් එක වැඩ කරන්න ඕනේ දත්ත ටික අරගෙන ඩේටාබේස් එකට යවන්න. සේවාදායකට යවන්න. තිරේ පෙන්වන්නේ නැහැ. process.php තිරේ පෙන්වන්නේ නැහැ. ඔයගොල්ලෝ පැට්‍රිකල් එක කරලා තියෙනවා. තිරේ පෙන්වන්නේ නැහැ. අපි සබ්මිට් දුන්නාම ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක තියෙන්නේ සර්වර් සයිඩ් එකක්. තිරේ පෙන්වන්නේ HTML ෆයිල් එක. නැත්තම් ෆෝම් එක තමයි පෙන්වන්නේ. හරි. එහෙනම් 48ට උත්තරය 2. 48ට උත්තරය 2. හරි. ඊළඟ තියෙනවා සමන්ගේ පියා වඩු කාර්මිකයෙකි වෙබ් අඩවියක තම පියාගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සමන් අදහස් කරයි. තමන්ට දැරිය හැකි අඩු වියදමින් ඒ කර ගැනීමට සමන් තම වෙබ් අඩවිය පහත කවර ආකාරයකට ප්‍රසිද්ධ කළ යුතුද? අපි ප්‍රසිද්ධ කරන කියන්නේ පබ්ලිෂ් කරනවා කියන එක. කියන්නේ අන්තර්ජාලය තුල සේවාදායකයක් තුල පවත්වාගෙන යාමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට මේ වගේ එහෙම පබ්ලිෂ් කරනවා නම් සාමාන්‍යයෙන් පබ්ලිෂ් කරන්න තියෙන ක්‍රම තමයි එකක් අපිට වෙනම සේවාදායකයක් හදා ගන්න පුළුවන්. ඩෙඩිකේටඩ් සර්වර් එකක්. අපි හදා ගන්න ඕනේ සර්වර් එකක්. ඒක ඉතින් සෑහෙන වියදම් වැඩි එකක් නේ. මේ කියන මේ සමන් කෙනෙක් කෙනාට එහෙම කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. දැන් YouTube Facebook වගේ ගත්තාම ඒගොල්ලෝ වෙනම එකක් හදා ගන්නවා. හරි ඩෙඩිකේටඩ් සර්වර්. මෙන්නුව එයාටම වෙන්න වෙච්ච වෙබ් සේවාදායකයක් නැත්නම් අපි කියන වෙබ් හොස්ට් වෙබ් සත්කාරකයක් හදා ගන්නවා කියලා. හරි. එහෙම නැත්නම් පුළුවන් දැනටමත් කවුරු හරි හදලා තියෙන වෙබ් හොස්ට් එකක නැත්නම් වෙබ් සේවාදායකයක අපි කොටසක් ගන්නවා. හරි. ඒ කියන්නේ රෙන්ට් එකට පාවිච්චි කරනවා. රෙන්ට් කියන්නේ monthly අපි දෙන්න ඕනේ ගාණක්. එහෙම නැත්නම් අපිට පුළුවන් ෆ්‍රී පාවිච්චි කරන්න. හැබැයි ෆ්‍රී පාවිච්චි කරනවා නම් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ඇඩ්ස් දානවා අපේ වෙබ් එකේ. හරි. කොහොම වුණත් ඕකෙන් වෙන්නේ අපි හවුලේ භාවිතා කරන එක තමයි කරන්නේ. වෙබ් හොස්ට් කෙනෙක් ඉන්නවා. අපි වගේ තව ගොඩාක් කට්ටිය යම් කිසි ගාණක් ගෙවලා මුදලක් ගෙවලා වෙබ් අඩවිය හොස්ට් කරලා තියෙනවා. නැත්නම් ප්‍රසිද්ධ කරන අන්තර්ජාලේ. එතකොටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් අලුතෙන් වෙබ් එකක් හදන ගොඩක් කට්ටියට හොඳ වෙන්නේ මෙන්න මේ ක්‍රමය. හරිද? වෙනම ඩෙඩිකේටඩ් සර්වර් එකක් හදන්න ඕනේ නැහැ. මෙහෙමයි. බැංකුවක් වගේ විශේෂ ආයතනයක් නම් එහෙම හදන එක හොඳයි. හරිද? එහෙම නැත්නම් ඉතින් හදන්න අවශ්‍යතාවක් නැහැ. හරි. හරි අපි බලමු මේකේ. වෙනත් වෙබ් අඩවිද ඉදිරිපත් කෙරෙන සේවාදායකයක හවුලේ ප්‍රසිද්ධ කිරීම. shared hosting. මේකට තමයි shared hosting කියලා කියන්නේ. හරි. තව අයත් ඉන්නවා අපිටත් පුළුවන්. ඒක තමයි හොඳ. අඩු වියදමින් කරගන්න නම් ඒක තමයි හොඳම. සෑහෙන අඩුවෙන් කරගන්න පුළුවන්. ඊළඟ බලමු. අතත්්‍ය පෞද්ගලික සේවාදායකයක ප්‍රසිද්ධ කිරීම. අතත්්‍ය පෞද්ගලික සේවාදායක කියන්නේ virtual private server එකක්. කියන්නේ අපි වෙනම server එකක් හදාගෙන privately ඒක ප්‍රසිද්ධ කරනවා. ඒක හරියන්නේ නැහැ. ඒක මිල වැඩි අපිට ඒක හදා ගන්න වෙනවා. ඒතර බෑ. සමන්ටම වෙන්න වූ සේවාදායකය ප්‍රසිද්ධ කිරීම. dedicated hosting. එහෙම බෑ. ඒක වියදම් වැඩි. ඊ වාණිජ්‍ය වෙබ් අඩවියක් භාවිත කිරීම. මෙහෙමයි. ඊ වාණිජ්‍ය වෙබ් අඩවියක් භාවිත කරනවා නම් මේක කියන්නේ සමන් තම වෙබ් අඩවිය කියලා. ඊ වාණිජ්‍ය වෙබ් අඩවියක් පාවිච්චි කරනවා කියන්නේ අපි දරාස් හරි ඒ වගේ හදලා තියෙන එක මේ
ප්‍රදර්ශනය කරනවා කියන එකනේ. ඉතින් ඒක හරියන්නේ නැහැ. මේක කියනවා එයාට වෙනම වෙබ් අඩවියක් තියෙනවා කියලා. හරි. සමන් තම වෙබ් අඩවිය. එතකොට කරනවා නම් එක්ක ඩෙඩිකේටඩ් යන්න ඕනේ නැත්නම් ෂෙයාර්ඩ් යන්න ඕනේ. මේ දෙකෙන් එකක් තමයි තියෙන්නේ. ප්‍රචලිත වලාකුළු සේවාදායක සැපයුම්කරුගේ සේවා භාවිතා කිරීම. ඉතින් ඒකෙදිත් වෙන්නේ ඉතින් ඔය ෂෙයාර්ඩ් හොස්ටිං කතන්දරේම තමයි. ඒකට වඩා මේක ගැලපෙන හොඳ මේක තමයි හොස්ටිං සර්විස් එක පාවිච්චි කරනවා කියන එක. හරි. 49ට ඒ නිසා උත්තරය 1. 49ට උත්තරය 1. හරි. අපි 50 බලමු. සබැඳි ද්‍රව්‍ය අන්තර්ජාල. IoT. හරි. සංවේදකයක මූලික කාර්යය කුමක්ද? සෙන්සර් එකකින් මොකක්ද අහන කරන්නේ? හරිද? ඉතින් හරිම සරලයිනේ සෙන්සර් එකකින් කරන්නේ මොකද්ද? සංවේදන ගන්න එක. බලමු. ප්‍රතිදාන ලබා දී පරිසරයේ තත්ත්වයන් වෙනස් කර. සෙන්සර් එකකින් බෑ තත්ත්ව වෙනස් කරන්න. ප්‍රතිදාන දෙන්නේ නැහැ සෙන්සර් එකකින් කරන්නේ ආදාන ගන්න එක. උපාංගවල අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය සාධිත කිරීම. අන්‍යෝන්‍ය කියන්නේ එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය සාධිත කරනවලු. ඒක එච්චර ගැලපෙන එකක් නෙමෙයි. බලමු. පරිසරයේ තත්ත්ව වෙනසක් දැන ගැනීම. අන්න හරි. චලනයක් වුණාද? අන්න සෙන්ස් කරනවා. උෂ්ණත්වය වැඩි වුණාද? අන්න සෙන්ස් කරනවා. ආලෝකයේ වෙනසක් වුණාද? අන්න සෙන්ස් එක දැනගන්නවා. ඉස්සරහින් බාධකයක් තියෙනවද? අන්න සෙන්ස් එක දැනගන්න. අන්න හරි. පරිසරයේ තත්ත්ව වෙනසක් වුණොත් එහෙම ඒක දැනගන්න තමයි සෙන්ස් එකක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කලින් නියම කළ නීති මත තීරණ ගැනීමක් කරන්නේ නැහැ සෙන්සර්ස්. පරිශීලක අතුරු මුහුණක් සඳහා චිත්‍රක ගොඩනැගීම. නැහැ. පරිශීලක අතුරු කියන්නේ යූසර් ඉන්ටර්ෆේස්. ඒවට ග්‍රැෆික්ස් හදනවලු. සෙන්සර්ස් වලින් නැහැ. සෙන්සර්ස් කියන්නේ සංවේදක. එහෙනම් 50ට උත්තරය 3. ඔන්න IoT වලුත් කොටසක් ඇවිල්ලා තියෙනවා. හරි. ওই විදිහට තමයි 2023 ඔන්න පේපර් එක යන්නේ. හරි එහෙනම් අදට පේපර් ක්ලාස් එක මම නවත්තනවා. ඉතින්